සමස්ත ලෝකවාසී සියලුම දෙනාට සිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා. දැවෙන තැවෙන සිත් නිවි පහන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව හිතේ දරාගෙන හිත පුරෝගෙන අද තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරමින් අපි ජාතික රූපවාහිනිය සිහිනේ කිරෑ වැඩසටහන වෙසක් මංගල්‍ය වෙනුවෙන් වෙන් කරා. අද වෙනම දවසක් අපේ හිත්වලට අපේ නෙත්වලට පහන් හැඟුම් යහපත් හැඟුම් දයාබර හැඟුම් සෙනෙහවන්ත හැඟුම් ලයාන්විත හැඟුම් වැඩිපුර දැනෙන දවසක්. ප්‍රතිපත්ති පූජාව ආමිස පූජාව මේ සියල්ලෙන්ම අපි කරන්නේ අපේ සිත් සමස්ත සිත් සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරන එක. අද අපි ආරාධනා කළා මෙහෙණි සස්න නියෝජනය කරමින් ලංකාවේ කීර්තිමත් දීප්තිමත් මෙහෙණින් වහන්ස නමක් ප්‍රධාන මෙහෙණින් වහන්ස නමක් ප්‍රමුඛ පුංචි පැවිදි ජීවිතයට ඇතුළත් වෙච්ච පුංචි දියණියෝ 3 දෙනෙක් මෙහෙණින් වහන්සේලා 3 දෙනෙක් අපි එකතු කරගත්තා අද අපේ වැඩසටහනට. මව්මෑණියෝ හැටියට අපි මෙතෙන්දී හඳුන්වන්නේ පාදුක්ක ශ්‍රී චන්දෝදය ද්විභාෂා මෙහෙණි අධ්‍යයන ආයතනයේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන හාල්පන්දෙනිය සුපේශල මෙහෙණින් වහන්සේ තමයි මගේ මේ වම් අත පැත්තෙන් ඉන්නේ. උන්වහන්සේ තමයි අද දවසේ අපි මව්මෑණියෝ හැටියට හඳුන්වන්නේ. ඒ වගේ මගේ ළඟම ඉන්නේ දස්සනා මෙහෙණින් වහන්සේ. බුලත් සිංහල දස්සනා. බොහොම පුංචි කුඩා මෙහෙණින් වහන්සේ නමක්. ඊට පස්සේ මගේ දකුණු අත පැත්තෙන් ඉන්නේ තවත් එවැනිම කුඩා පුංචි දියණියක් අද පැවිදිවරයට ඇවිල්ලා මෙහෙණින් වහන්සේ නමක් වශයෙන් අපි ගෞරවාන්විතව මේ අවස්ථාවේ පිළිගන්නවා. নমස්කාර පූර්වකව රන්නේ සුබෝධිතා මෙහෙණින් වහන්සේ. ඒත් එක්කම මගේ ඉදිරියෙන් ඉන්න දකුණු අතින් සුලක්ෂිතා මෙහෙණින් වහන්සේ. ඒත් පැවිදිවරයට ආපු පුංචි දියණියක්. අද ගීත ගායනා කිරීම සඳහා අපි ආරාධනා කළා ඒ වගේම පුංචි ඇත්තන් දෙපළකට එයින් පුතා ඉන්දුවර අසිඳු ඒ වගේම දියණිය සශ්‍රීකා සෙත්මිනී වීරකෝන්. අද අපේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ අපි හැමෝම හොඳින් දැන් අඳුරන තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් නිහාල් පෙරේරා සහ මගේ හිතවත් වාද්‍ය බෘන්දය. සුපේශල මෙහෙණින් වහන්සේ අවසරයි নমස්කාරව. ඔබ වහන්සේගෙන් අවසරයි. වැඩසටහන කරගෙන යනකොට හදිස්සියේ මගේ මුවෙන් යම් යම් වචනයක් පිට වුණොත් ඒකට මට සමාව දෙන්න ඕනේ. අද මටත් වෙනම අත්දැකීමක්. මං කැමති මුලින්ම මේ ඔබ වහන්සේගේ මෙහෙණින් වහන්සේලාගේ අධ්‍යයන ආයතනය ගැන පුංචි හැඳින්වීමක් කරනවා නම් අපි ප්‍රේක්ෂකයන්ට. මෙහෙණින් වහන්සේලාට අධ්‍යාපනය තිබුණ නැහැ අතීතයේ. මගේ කුඩා කාලේ අරගෙන බැලුවත් අපිට මම මහරුනේ O-level සාමාන්‍ය පෙළවත් කරන්න නැතුව ඉතින් පාසලක් නැතුව පිරිවෙනක් නැතුව අපමණ දුක්ඛින්ද ඉගෙන ගන්න. ඊට පස්සේ අධ්‍යාපනයේ මම පැතිවරනේ 2019. ඉතින් ආරම්භ කරේ අකිල විරාජ් කාර්යෝසමෙතුමා. ඉතින් එතුමා සිහි කරලා සහ එතුමාට සහයෝගය ලබා දුන්න මහා සංඝරත්නයේ මෙහෙණින් වහන්සේලා සෑම දිනකට කෘතවේදී වෙනවා. ඉතින් ඒ අතරේ 2019 දී ලංකාවේ අධ්‍යාපන ආයතන 11ක් බිහි වුණා මෙහෙණින් වහන්සේලාට. ඔක්කොම පිරිවෙන් අධ්‍යාපන ආයතන.
ඉතින් ඒ අතරවාරේ මට හිතුනේ අපේ මෙහෙණින් වහන්සේලාට ඉංග්‍රීසි දැනුම මදි. ඉතින් මම පටන් ගන්න ඕනේ ඉංග්‍රීසියෙන් අධ්‍යාපන ආයතනයක් කියලා. ඊට පස්සේ ඒ අදහස ඇති කරගෙන තමයි ද්විභාෂා අධ්‍යාපන ආයතන කියන ශ්‍රී චන්ද්‍රෝදය කියන නම සහිතව ද්විභාෂා අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරේ. දැන් අපි දැන් හිමීට කතිකාව ආරම්භ කරමු. දැන් මගේ ළඟින්ම ඉන්නේ බුලත් සිංහල දස්සනා පුංචි මෙහෙණින් වහන්සේ. ඔබ වහන්සේගේ පැවිදිවර ලබන්න කලින් නම මොකද්ද දස්සනා මෙහෙණින් වහන්සේ? තරුෂී නෙත්සරණි. දැන් වයස කීයද ඔබ වහන්සේ? 11යි. වයස අවුරුදු 11යි. පැවිදි ජීවිතයට ආවන් පස්සේ මොනවද හිතෙන්නේ? ගොඩක් සතුටුයි මේ වගේ මහානලා මේ වගේ ඉන්න ලැබුණ එක ගැන. මේ වගේ අවස්ථාවක් ලැබුණ එක ගැනත් සතුටු වෙනවා. සතුටු වෙනවා. සුබෝධිතා මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේ කොහොමද පැවිදිවර ලබන්න කලින් ඔබ වහන්සේගේ නම? ටිෂානි සසි ප්‍රභා සඳමිනි. ටිෂානි සසි ප්‍රභා සඳමිනි. දැන් වයස 13යි. 13යි. මොකද හිතෙන්නේ පැවිදි ජීවිතයට ආවට පස්සේ? පැවිදි ජීවිතයට ආවට පස්සේ මට හිතුණා මහාන වෙන එක හොඳයි. ගිහි කාලේ ඉඳලා දුක් වෙනවට වඩා මහාන වෙලා ඉන්න එක හොඳයි කියලා හිතුණා. අපේ පුංචි හාමුදුරුවනේ මේ මෙහෙණින් වහන්සේ ගිහි කාලේ අපිට තියෙන දුක් මොනවද? අම්මා තාත්තා රණ්ඩු වෙනවා. සෙල්ලම් කරන්න වැඩි නෑ. ඒ වගේව තමයි. ඒ කියන්නේ වැඩිහිටියන්ගේ කුටුම්බය තුල තියෙන ගැටලු දරුවන්ට දරා ගන්න බෑ. ඔව්. නේද? ඊට පස්සේ සුලක්ෂිතා මෙහෙණින් වහන්සේ. ඔබ වහන්සේ අවසරයි දැන් ගිහි ජීවිතේ ඉන්න කාලේ නම මොකද්ද? ආලෝකා උදාවි දිසානායක. ආලෝකා උදාවි දිසානායක. පැවිදි ජීවිතය ගැන මොකද හිතෙන්නේ? පැවිදි ජීවිතය කියන්නේ හරිම හොඳ ජීවිතයක්. ගිහි කාලේ කියන්නේ කටුකම ජීවිතයක්. ගිහි කාලයට වඩා පැවිදි ජීවිතය හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. එහෙම හිතෙන්න හේතුව? මොකද කිව්වොත් මේ කියන්නේ ගිහි කාලේ මේ හරි කියන්නේ සතුටින් ඉන්නවා. නමුත් දුක ඇති වෙනවනේ. මේ එක්ක අම්මා තරහ වෙනවා නැත්නම් යාළුවෝ තරහ වෙනවා. එතකොට දුක ඇති වෙනවා. එතන පැවිදි ජීවිතේ හැම දුකක් නැහැ. තමන්ගේ පාඩුවේ තමන් ඉන්න තියෙන්නේ. කියන්නේ තමන්ගේ සැනසෙල්ලේ. හොඳයි. අද තරමක් අභියෝගාත්මක වැඩසටහනක්. මේක හැම පැත්තෙම ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා මමත් වෙනදට වඩා බොහොම ප්‍රවේශම්. මෞමෙනින් වහන්සේ ඔබ වහන්සේ මුල්ම ගීතය තෝරලා දෙන්නේ අපිට මේ කඳුළු හෙලා නෑ මිලියට සහල් කරන අම්මා. මේ ගීතේ අද වැඩසටහනේ ආරම්භක ගීතය. ඇත්තටම මම මේ සින්දුව තෝරගත්තේ අම්මා කියන නම තමයි ලෝකේ ලස්සනම නම. ලෝකේ ආදරණීයම නම තමයි අම්මා. අම්මා කැමතුනේ නැහැ මං ගෙදරින් පිටමං කරන්න දුවෙක්නේ. ආරක්ෂාව කොහොමද? නොදන්න පළාතකට යව නිසිදාදිර අපි ගම්බද. ඒ වෙනකොට කොළඹට කවුරුත්ම ඇවිල්ලා නැහැ අපේ ගෙවල් වලින් රස්සාවල් කරන්න. අයියා විතරයි ඈත හිටියේ. හමුදාවේ අයියා. එනමුත් මගේ උත්සාහය මං අත්හැරියේ නැහැ. අම්මගේ කඳුළු එදාමට දැනුනේ නැහැ. අම්මා ඇඬුවට අම්මා කවදා හරි සතුටු වෙයි කියලා හිතුවා. ඊට පස්සේ මාව ආරාමයට ගෙනත් බැස්සුවා. මං කරාබු දෙක ගලවනකොට ආපු ගමන් මං කරේ මට දෙක කොණ්ඩයක් තිබ්බා. මට ගැට ගහ ගන්නත් බෑ. අම්මට කියලා කොණ්ඩේ ගැට ගසව ගත්තා. කියලා කරාබු දෙක ගලවනකොට අම්මා කිව්වා නෑ පුතේ පොඩ්ඩක් දාගෙන ඉන්න තව ටිකක්. මම නෑ අම්මට ඕනේ නෑ කරාබු. කොහොම හරි අම්මා පසු කාලේ එනවා කිව්වා. මාව බාර දීලා අම්මා ගෙදරට ගියේ කොහොමද කියලා දන්නේ නැහැ කියලා. ඉතින් ඒකනොත් මම අදහස් කරන්නේ අම්මගේ හදවතේ ගින්දර. ඒ අම්මගේ හදවතේ ගින්දර කොච්චරද? ඒ ගින්දරෙන් තමයි ලිප් මැලවෙන්නේ. එතකොට අම්මා මම මහණුනාට පස්සේ මං දිනෙන් දින මම බෝධි පූජාවක් කරත් ඒක ඇතුළත තව ගොඩක් කතා තියෙනවා. ඉතින් මම බෝධි පූජාවක් කරාම අම්මා හරි සතුටුයි. අම්මගේ හදවතේ අම්මගේ ඇස් වලින් කඳුළු. එතකොට අම්මා කෙනෙක්ගේ කඳුළු සතුටටත් කඳුළු දුකටත් කඳුළු. එදා මම මහාන වෙන්න එනකොට ඇඬුවා අම්මා. අද මම ලස්සන බෝධි පූජා තියනකොට ලස්සනට බණ කියනකොට
දේශන කරනකොට මට ඇත්තටම මහාන වෙච්ච දවසේ නම් බැරි දෙයක් නැහැ. මහාන වෙච්ච දවසේ නම් ආගමික කටයුතු හැමදේම මට කරන්න පුළුවන්. ඉතින් කොයි දේත් අවසානයේ අම්මගේ ඇස්වල කඳුළු. ඉතින් ඒවත් එක්කම දැන් අම්මා මට මතකයි අපහ පුංචි කාලේ ගැන කියද්දි අම්මා රස දේවල් කියන්නේ මේ එහෙ මෙහෙ ගිහිල්ලා රස දේවල් ගෙනහලා දරුවන්ට දෙනවා කියලා. ඉතින් මට මතකයි අම්මා හැමදේම ගෙනහලා අපට කන්න දෙනවා. ඒ අතර වාරේ මතක සිද්ධියක් තිබ්බා. දැන් අම්මා රෙද්දනේ අඳන් ඉන්නේ. රෙද්ද උඩට උස්සලා සාක්කුවක් හදා ගන්නවනේ අම්මලා. ඒ සාක්කුවේ වෙහෙරීබ්බෙක් ගෙනහලා. වෙහෙරීබ්බ කියන්නේ පොඩි ඉබ්බේ හරි ලස්සනයි ඒක. ඉතින් ඒ වෙහෙරීබ්බ ගෙනහලා මට දුන්නා. ඉතින් ඒ වගේ මේ ඒක මම පොඩි එතකොට ඒ කියන්නේ අම්මා ඒ ඉබ්බැටිය දකින්නට හිතන්නේ නැති මට දුන්නාම මං හරි සතුටු වෙයි. ඇවිදින දිහා බල බල ඉතින් ඒ කියන්නේ අම්මා කෙනෙක් දරුවන්ගේ හැමදේම දැකලා දරුවන්ගේ සතුටම අපේක්ෂා කරලා අපේ අම්මා ඇතැන් විට බඩගින්න ඉන්නේ නැති අපට කන්න බොන්න දීලා. ඉතින් අපි දිනෙන් දින මං අපේ පවුලෙන් විශ්වවිද්‍යාලේ ගියේ මං විතරයි. ඉතින් අම්මා හරි සතුටු වුණා. ඊළඟට මම ගෙදරට යනකොට අම්මා බලාගෙන අර ඉන්දිකඩ ළඟ අම්මා බලන් ඉන්නේ. ඒ වගේ මං එනකන් අම්මා බලන් හිටියා. හැබැයි මම ඇත්තටම මටත් අම්මා මට මගේ ජීවිත කාලේ අම්මා ජීවත් වෙන්නේ අම්මා නැති වෙලා දැන් ජීවත් වෙන්නේදී එකම දවසේ අම්මා නැති දවසක ගෙදර ගියේ මට නිකන් පාළු අමුසොහනක් වගේ එක දැනුණා. අම්මා නැති ගියකින් වැඩක් නැහැ. අම්මා නැති ගියක් හරි පාළුයි. දැන් අම්මා මුණ ගැහිච්චම ඔබේ දෙපා මුල වැටලා වඳිනව නේද? අම්මා නැති වෙලා දැන් අවුරුදු 5කට වැඩි 2014 ගෙදරට වඩිනකොට ඔව් ගෙදරට වඩිද්දි අම්මා වඳිනවා. ඒ මොහොතේ ඔබ වහන්සේට දැනෙන සත්‍ය හැඟීම මොකක්ද? ඇත්තටම මට හිතෙන මේ මගේ අම්මා. ඇත්තම සිද්ධිය මම කියනවා නම් අම්මා මාව මේ ලෝකෙට බිහි කරා. කොච්චර ආර්ථික දුෂ්කරතා තිබ්බත් මාව කුසේදී මරලා දැම්මේ නැහැ. මේ ලෝකෙට ඉපදුනහමත් මං මාව හොඳින් හැදුව වැඩුව පෝෂණය කරා. හොඳට ඉගැන්නුවා. ඉතින් එච්චර මට ජීවේ දීපු නිසානේ මට ජීවේ ශක්තිය දීපු නිසානේ මම මහාන වෙන්නේ. ඉතින් ඇයි මට අම්මා වඳින්නේ කියලා මට හිතුණා. මං කැමතුන්නේ නැහැ. මං අම්මා වඳිනකොට කැමතුනේ නැහැ. මං කිව්වා අම්මේ මාව ඉපැද්දුව හැදුව වැඩුව ඇතිනේ. ඉතින් වඳින්නේ මොකටද? ඒනට අම්මා හොරෙන් ඇවිල්ලා කට්ටිය මැද්දෙන් ඇවිල්ලා වඳිනවා. ඊට පස්සේ මං කල්පනා කරා මගේ ගුණයන්ට අම්මා වඳින්නේ. ඒ නිසා මම පුළුවන් තරම් ගුණවත් ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා මම හැමතිස්සෙම හිතන. දැන් අම්මා විතරක් නෙමෙයි දායක පිරිස වුණත් දුක් මහන්සි වෙලා පුදුමාකාර දුකක් විඳලා හරි හම්බ කරලා ගින්දරට පිච්චිලා හරි හම්බ කරගත්තු දේ ටික උයාගෙන අපට දාන ටික ගෙනහල්ලා දීලා පිරිකරකුත් පූජා කරලා පසක පිහිටුවානේ වඳින්නේ. ඒ වඳින්නේ අපේ ගුණයන් ටිකට. ඒ නිසා මම අම්මා වඳිනකොට අම්මටත් පවුනේ මටත් පවුනේ අම්මේ මගේ ගුණවත්කම් මම මේ ජීවිතය මේ භවයෙන් අවසන් කරන්නේ නැහැ. මන් නිවන් දකින තුරුම මෙහෙණින් වහන්සේ නමක් කියන එක පමණක් හිතේ ඇති කරගත්තා. ගීතය ගායනා කරන්න අපි ආරාධනා කරන්නේ ශාස්ත්‍රීකා සේමිනි. මම අපේ පුංචි මෙහෙණින් වහන්සේලාට අවසර අරගෙන ආරාධනා කරනවා මේ ගීතය හොඳට අහන්න. ඊට පස්සේ මම ඔයාලගෙන් අහනවා ඔයාලගේ අම්මලා ගැන ඔයාලට හිතන දේවල්. අවසරයිද? ගීතය අහමුද?
ඒ ගීතය අහන වෙලාවේ දස්සනා පුංචි මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේට මොන වගේ හැඟීමක්ද ආවේ? මේ ගීතය අහනකොට මේකෙන් කියවෙන්නේත් මව්ගුණ. එතකොට ඉතින් අම්මා මතක් වෙනවා. අම්මාත් පැවිදිලා ඉන්නේ. අම්මා ඉතින් හොඳ නරක කියා දෙනවා. ගිහි කාලේ ඉතින් පුංචි කාලේ අපිට කිරිපොළ හැදුවා. ඉස්කෝලේ යවලා ගුණධර්ම හොඳට කියලා දුන්නා. ඉතින් මේ විදිහට රැක බලාගත්තට අම්මට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඉතින් මේ ගීතේ මට අම්මා මතක් වෙනවා. ඉස්සෙල්ලාම පැවිදි වුණේ ඔබ වහන්සේද අම්මද? එදා දවසේ අම්මා මොනවද කිව්වේ? අම්මට ඉතින් ගොඩක් සතුටුයි. අම්මා දුක්ුනේ නෑ. අම්මා සතුටු වුණා. ගෙදරින් එනකොට හිත හදාගත්තේ කොහොමද? එහෙම මට දුකක් තිබ්බේ නැහැ. යාළුවෝ ඉතින් ඇඬුවා. ඒ වුණාට මට දුකක් නැහැ. යාළුවෝ ඇඬුවේ මොනවා කියලාද? ඉතින් ආයි එහෙම ඉස්කෝලේදී එහෙම හම්බෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දුරට අඩුයි. ඉතින් අපේ ලොකු අම්මලා එහෙම ආවහම ඉතින් ඒ යාළුවෝ හම්බෙනවා. ඉස්කෝලේ යාළුවෝ එහෙම හම්බෙන්නේ අඩුයි ඉතින්. අපේ සුබෝධිතා නේද? ඔබ වහන්සේ. පුංචි මෙහෙණින් වහන්සේට මොනවාද ඒ ගීතය අහන වෙලාවේ දරුණේ? මට ගොඩක් අම්ම මතක් වෙනවා. මම ගොඩ කාලයක් අම්ම ගාව හිටියේ නෑ. අම්මා දාලා ගියා. හැබැයි මම අම්මා ගැන වැඩි හිතලා ඉගෙනීම මත පසු කරගන්නේ නැහැ. අම්මා දාලා ගියා? දැන් අම්මා හම්බ වෙන්නේ නැද්ද? අම්මා බලන්න එනවා. දැන් ඔය ගන්නවා. ඔව්. ඒ ආවම මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? හාය අම්මයි තාත්තයි නංගි අයියයි අපි කට්ටිය එකට ආයේ හිටියේ නම් කියලා හිතෙනවා. ආයේ වගේ ජීවිතයක් එකට ගත කරන්න හිතෙනවා. අම්මා ගාව ඉඳලා. අම්මා ගාවට වෙලා ඉන්න හිතෙනවා. ඔව්. ඔබ වහන්සේ අම්මගෙන් කවදාවත් මහලා නැද්ද ඇයි අම්මේ අපිව දාලා ගියේ කියලා? නෑ. සුලක්ෂිතා මෙහෙණින් වහන්සේ අපේ තවත් පුංචි මෙහෙණින් වහන්සේ නමක් කඳුළු හෙලා නෑමිලියට හාල් කරන අම්මා. ඒ ගීතය අර අක්කා හොඳට ගායනා කළානේ. ඒ වෙලාවේ මොනවද අහගෙන ඉන්නකොට දැනුනේ? අම්මාගේ ආදරේ මට අඩුවක් උනේ නැහැ, ලැබුණා. දැන්ටත් ලැබෙනවා. මේ අම්මාගේ කිරිසුවඳත් මට ලැබුණා. හැබැයි මල්ලිට ලැබුණේ අඩුවෙන්. මට ඒක ගැන දුකයි. නමුත් අම්මා මාව හොඳින් බලාගත් එක ගැන මට ගොඩාක් සතුටුයි. දැන් ඔබ දැන් ඔය පැවිදි ජීවිතයට ඇතුළත් වෙන දවසේ අම්මා මොනවද කිව්වේ? අම්මට කියන්නේ, ඒ කියන්නේ අම්මගේ දුක හින්දා අම්මට කතා කරගන්න බැරුව හිටියේ.
අම්මා මේ පැත්තකට ගිහලා අඬනවා. මං අහනකොට අම්මා අඬන්නේ ඇයිද කියලා අම්මා කියනවා මට සතුටුයි මේ ඒකයි මං අඬන්නේ කියලා. ඊට පස්සේලා අම්මා මේ මගේ කොණ්ඩේ කපන ළඟට ඇවිල්ලා ඔයාට ආයෙ මහාන වෙන්න ඕනිද කියලා ඇහුවා. මං කිව්වා මට මහාන වෙන්න ඕනි. මට මහාන වෙන්න නැතුව ඉන්න බෑ කියලා. ඊට පස්සේ අම්මා පැත්තකට ගිහලා වාඩි වෙලා බලන් හිටියා. මට දුක හිතුනේ නැහැ. අම්මට දුක හිතුණා. ඒත් මහාන වෙලා චුට්ටක් මට අම්මා ගැන දුක හිතුණා. මේ ඊට පස්සේ ඒක ටිකෙන් ටික හරි ගියා. ඇත්තටම ඇයි එහෙම පැවිදි වෙන්න ඕන කියලා හිතුනේ? මම චූටි කාලේ ඉඳන් මේ පාටට ආස කරා. මම මේ සිවුරට ආස කරා, මේ ගමන් විලාසයට ආස කරා. එතකොට නිකන් අර කියන්නේ සංවරයිනේ. මම හරි ආසයි මේ පාටට. මේ ගොඩාක්ම ආස සංවරකමට. මම මහාන වෙන්න චූටි කාලේ ඉඳන් බලන් හිටියා. අම්මා ඉඩම දුන්නේ නැහැ. ඊට පස්සේ මං අම්මට කිව්වා අම්මා මට මෙහෙම මහාන වෙන්න දුන්නේ නැත්තම් මං යන්න ආයෙ එන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි අම්මා මේ ආරාමයකට කතා කරලා යන්න හැදුවේ. අම්මට ඊට පස්සේ මේ අම්මා කිව්වා එක දවසයි ගිහිල්ලා බලලෙමු. ඊට පස්සේ ආයෙ කතා කරලා මේව කළෙමු කියලා. මං කිව්වා මට බෑයි කියලා. ඊට පස්සේ අම්මා කිව්වා කරන්න දෙයක් නෑ එහෙම තමයි කියලා. මං ඊට පස්සේ හොරෙන් එදා රෑ නැගිටගෙන ටෝච් එකක් ගහගෙන මගේ ඇඳුම් ඔක්කොම අරගෙන ඒ කියන්නේ සුදු ඇඳුම් අරගෙන බෑග් එකකට දාලා මේ හොරෙන් එළියට ගිහලා ඩිකියට දැම්මා. ඊට පහවදා උදේට ආරාමයට ආපුවම මම බෑග් එක අරන් ගියා උඩට. මං ආයෙ පල්ලෙහාට ආවේ නැහැ. ඊට පස්සේ අම්මලා යනවා කිව්වම ආවා. අම්මා කිව්වා එක දවසක් මේ ආයේ කට්ටියන්ට කියලා ගිහිල්ලා එමු කියලා. මං කිව්වා බෑයි කියලා. ඒ තරම්ම කැමති පැවිදි ජීවිතේ. ඔව්. තව ඉස්සරහට අපි කතා කරමු. නේද? හැබැයි එතෙන්දී මේ මල්ලිට සංකාව හැදලා තිබ්බා. සංකාව නැහැදලා නැවත දවස් කිහිපයකට ගියා යා ගෙදර. ඒ මොකද්ද උනේ මේ මම නැති දුකට මල්ලිට දුක හිතුණා. ඊට පස්සේ ආට උණ හැදෙන්න ගත්තා. ඊට පස්සේ අම්මා කිව්වා මේ මල්ලිට උණ හැදිලා ඔයා නැති සංකාවට අපි මල්ලිට හොඳ කළා එහෙම එමු කියලා. ඊට පස්සේ මේ මල්ලිව හොඳ කරපු ගමන්ම මං ඊට පස්සේ ආය ආවා. ජීවිතේ දුක නිමා කරමින් සත්‍ය නිවන සොයාගෙන යන ගමනේ අපිට හම්බ වෙන පුංචි ඇත්තෝ පුංචි පැවිදිවර ලබාගත් මෙහෙණින් වහන්සලා සාමණේර වහන්සලා මං හිතනවා අපිට වඩා ගොඩාක් මනස දියුණු කරපු අය. අපි යනවා අපේ වැඩසටහනේ දෙවැනි ගීතයට. මේ ගීතයත් අපිට තෝරා දෙන්නේ හාල්පන්දෙනිය සුපේශල ලොකු මෙහෙණින් වහන්සේ. අන්දරයායේ වැව්තාවල්ලේ සක්මන් කරන අප්පච්චි. අප්පච්චි ගැන විශේෂයෙන් කතා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපේ අප්පච්චි කියන්නේ හොඳ බෞද්ධ උපාසක මහත්තයෙක්. පන්සිල් හොඳට ආරක්ෂා කරපු කෙනෙක්. පොහොය අෂ්ටාංග සීලය සමාදන් වෙලා හොඳට ආරක්ෂා කරපු කෙනෙක්. උදේ හවස හොඳට බණ අහපු ඒ ධර්මය අහලා ඒ ධර්මානුකූලව කටයුතු කරපු කෙනෙක්. කොටිම කියන මට මතක සිද්ධ කීපයක් තියෙනවා. දැන් අපිව හදන්න මම ඉස්සරලත් කිව්වා අපිට ගොඩක් මහන්සි වුණා කියලා. ලංකාවේ විවිධ ප්‍රදේශවල හම්බන්තොට රන්න ආදී විවිධ ප්‍රදේශවල ගිහිල්ලා අපච්චි ගොවිතැන් කරා. කුඹුරු ගොවිතැන් ගොඩ ගොවිතැන් සෑහෙන මහන්සි වුණා. ඒ ගෙදර තියෙන ඒ වත්තේ අපේ ගමේ තියෙන කුඹුරුවේ මත් වගා කරන්න දිවාරය දෙකේ කැප වුණා. ඔබ වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ ඒ අපච්චිගේ හැසිරීම කොහොමද? අවසර දෙන්න බැහැ කිව්වනේ එන්න. මං බොරුවට ගෙදරින් යන්න හදනකොට හරස් කැපුවෙත් අපච්චි. ඊට පස්සේ ආවට පස්සේ ආවේ නැහැ මම බලන්න. එයා කොහොත් යන්නේ නැහැ එහෙම එන්නේ. ගෙදරට වඩිනකොට හොඳට හිනහ වෙනවා. අපේ අපච්චි මේ පපුව අත ගන්න මේ අර හදවතට සතුට වැඩි වුණාම මේ පපුව අත ගන්න ගතියක් තියෙනවා. පපුව අත ගාලා හුස්මකුත් ඇදලා හිනහ වෙනවා. දැන්ද වැඩි කියලා අහනවා. වෙන මොකුත් නැහැ. ඊට පස්සේ මගේ වියදමෙන් මං අපච්චි මේ ඉන්දියාවේ නමදිව යවුවා. මම අපච්චි එනකොට මං තායිලන්තේ වැඩලා. මම එනකම්ම ආරාමේ හිටියා. මට පින් දීලා යන්න. ඉතින් ඒ වගේ මේ අපච්චි සෑහෙන හොඳ ගතිගුණ මම හිතන්නේ මං
අපේ අම්මට ගොඩක් ආදර වුණාට මම හිතන්නේ අප්පච්චි ගුණවත්කම් ටික නිසා තමයි මට මහාන වෙන්න හිතෙන්නේ නැත්තේ කියලා.
සශ්‍රේකා දියණියත් අසින්දු පුතත් මම හිතනවා අපිට දේව අපි විශ්වාස කරන විදිහට විශ්වයේ අපිට ලැබිච්ච ආශිර්වාද දෙපළම ඉතා හොඳින් ගායනා කරනවා. අසින්දුගේ ගායනය මම හරි ඉහළින් වින්දා. විශිෂ්ටයි. පුංචි පුතා ඔයා ගායනා කරනකොට මේ හැම මුළු සිරුරටම දැනෙනවා ඒක. ඕන යකඩ හිතක් වුණත් තුණු වෙනවා. කවුරු හින්දාද? තාත්තගේ ආදරේ මතක් වෙන හින්දා. නේද? මම පුතාගෙන් ඇහුවොත් මෙහෙම මේ පුංචි මෙහෙණින් වහන්සේලා දැක්කම ඔයාට හිතෙන්නේ මොනවද? වෙලාවකට ඉතින් ඔය දැක්ක ගමන් ආසයි ඒත් ඉතින් යන්න හිතෙන්නේ ඒ කියන්නේ ඔයා කවදාවත් එහෙම මහාන වෙන්න කැමැත්තක් නැති හිතේ. එහෙම නෑ කැමැත්තක් නෑ. සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ නේද? හරි මම මෙහෙම ඇහුවොත් දැන් අද ඔයාව මෙතනට එක්කන් ආවෙත් ඔයාගේ තාත්තානේ. ඔව්. තාත්තා ගැන මොකද හිතෙන්නේ? තාත්තා කියන්නේ ඉතින් කොයි වෙලාවෙත් අපිට උදව් කරන කෙනෙක් නේ. ඒ කියන්නේ අම්මා ගත්තොත් අම්මා අපිට පේනවා අම්මා අපිට උදව් කරන විදිය. ඒත් අපිට පේන්නේ තාත්තා අපිට උදව් කරන විදිය. තාත්තා මේ රෑ වෙනකම් වැඩ කරලා මේ මොකද්ද අපිට කන්න දීලා තාත්තා මහන්සි වෙනවනේ. ඒත් අපිට ඒක පේන්නේ නැහනේ. තාත්තා කිව්වොත් එහෙම අම්මා වගේම තාත්තත් අපිට ආදරෙයි. අම්මා විතරක්වත් නෙමෙයි මේ මොකද්ද අපි. ඒ කියන්නේ අම්මට ආදරේ තමයි. ඒත් මේ ඔයා ඔය කියන්න හදන්නේ අම්මට වඩා පොඩ්ඩක් වැඩියෙන් තාත්තට ආදරේ කියලානේ. එහෙමවත් නෑ දෙන්නට මේක තමයි ආදරේ. දැන් ඔයා ලොකු මහත් වෙලා හොඳ මහත්යෙක් වෙච්ච දවසක මොකද්ද ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව තාත්තා අම්මා ගැන? අම්මයි තාත්තයි ඕන දෙයක් දෙනවා. ඕනම දෙයක්. මොකක් හරි දෙයක් ඉල්ලුවොත් ඕනම දෙයක් දෙනවා. හරි පුතේ හරි. එයාගේ හිතේ අදහස් පොපියනවා. අපේ පපුව ඉතින් ඇස් දෙකට හරි ළඟයි. හැබැයි මම පුද්ගලිකව තාත්තා කෙනෙක් හැටියට ලොකු මෑණියන් වහන්සේ මම සතුටු වෙනවා. ඒ දරුවෙකුට තමන්ගේ අම්මා තාත්තා ගැන හැඟීමක් හිතේ ඇති වෙලා ඒ අය ගැන පැහැදුම් සිතින් සංවේදී වෙනවා කියන්නේ අම්මයි ඔව් අනිත් එක මේ පුංචි වයසේ අම්මයි තාත්තයි සුරක්ෂිතයි. අද මෙහෙම දැනෙන්නේ නැති මහා දැවැන්ත ගල් හිත් තියෙන මහා දැවැන්ත විශාල මිනිස්සු ඉන්න ලෝකේ. තනතුරු වලින් ඉහළයි, තානාන්තර වලින් ඉහළයි, ධනය සහ මුදල් වලින් ඊටාම ඉහළ තැන්වල ඉන්න මිනිස්සුන්ට දැනෙන්නේ නැති දේ මේ පුංචි පොඩි පැටියට දැනෙනවනේ. තාත්තයි අම්මා ඉල්ලන ඕන දෙයක් මම දෙනවා. ඒ දරුවා කියන්නේ. පුතේ කවදාවත් තාත්තයි අම්මා වෙන මුකුත් ඉල්ලන්නේ නැහැ. ආදරය සහ සැනසීම. ඒ නිසා දරුවාගේ කඳුළු සාධාරණයි. ඒවා ගැන අපි සතුටු වෙන්න ඕනේ. කියන්නේ අනාගතයේ අම්මයි තාත්තයි සුරක්ෂිතයි. දස්සනා මෙහෙණින් වහන්සේට දැන් අයියා කෙනෙක් කරේ කඳුළු හෙලනවා තාත්තා ගැන මතක් කරලා අම්මා ගැන.
දැන් ඔබ වහන්සේ ගීතය අහගෙන හිටිය අන්දරයයි මොකද හිතෙන්නේ තාත්තා ගැන? තාත්තා ගොඩක් හොඳයි. ඉතින් ඔය මොන හරි එහෙම වැඩට යනකොට ඉතින් මොන හරි ඉල්ලනකොට හැමදාම ඉතින් ගේනක් දෙනවා. ඉතින් තාත්තා මට ආදරෙයි. චුට්ටි කියලා හැමතිස්සෙම ආදරෙන් කතා කරනවා. චුට්ටිද කියන්නේ? ඔව්. එතකොට පැවිදි වුණාට පස්සේ චුට්ටි කියනවද? නෑ ඉතින් වෙනසි පොඩි වෙනසි කියලා එහෙම කතා. පොඩි මෙහෙණින් වහන්සේ කියලා කතා කරන්නේ. දැන් තාත්තා මුණ ගැහෙනවද? ඔව් තාත්තා දැන් ඉන්නේ මගේ අයියා මහන වෙලා ඉන්න පොඩි හම්බුරන්ගේ පන්සලේ. ඔබ වහන්සේගේ අයියත් මහන වෙලාද? ඔව්. එයාගේ වයස? 13ක්. 13යි. කොයි පන්සලේද? නුවර. නුවර. ඒතර තාත්තා ඉන්නේ මේ පන්සලේද? ඒ පන්සලේ ඉන්නවා. ගෙදරත් එනකොට ඉතින් මාව බලන්න එහෙම එනවා. මොනවද එනකොට ගේන්නේ? පළතුරු එහෙම අරන් එනවා. එක සැරයක් රිමෝට් කාර් එකක් එහෙම අරන් ආවා. අනේ බුදු පිළිමයක් එහෙම අරන් ගිය සැරේ අරන් ආවා. ඒ මහාන වෙන්නට කලින් පැවිදි වෙන්න කලින් තාත්තත් එක්ක ජීවත් වෙන කාලේ ඒ විඳපු සුවය මතකයිනේ. දැන් ඒක අද අහිමි වෙලානේ. හිතු විදිහට තාත්තගේ තුරුලට යන්න බෑනේ. ඒ ගැන හිතේ දුකක් නැද්ද? එහෙම දුකක් නැහැ. මට එහෙම දුක දැනෙන්නේ නැහැ. තාත්තා ඉතින් මුණ ගැහෙනකොට සතුටුයි. එහෙම මට ඉතින් දුක දැනෙනවා අඩුයි. දැන් තාත්තා ආරාමයට ඇවිල්ලා ලොකු මෙහෙණින් වහන්සේගෙන් අවසර අරගෙන පුංචි මෙහෙණින් වහන්සේ දැකලා බහැ දැකලා එනකොට සතුටුයි යනකොට දුකයිනේ. එහෙම හැඟීමක් නැද්ද? එහෙම මට දුකක් දැනෙන්නේ නැහැ. ඉතින් තාත්තා දැක්කහම සතුටුයි. යනකොට එහෙම දුකක් නැහැ. ඉතින් ආයි තාත්තා මුණ ගැහෙනවනේ ඉතින්. නමුත් එනකොට කිසිම දුකක් නැහැ. කවදාවත් තාත්තා යනකොට අඬ ගහලා නැද්ද? චූටි යමු ගෙදර කියලා. නෑ. කතා කරලා තියෙනවා එන්නට මම යන්න කැමති නැහැ. ඒකනේ. ඒක සැරයක් ඇඳස්සට ගියා බය වෙලා. එහෙමද? තාත්තා කතා කරනකොට බය වෙලා ඇඳස්සට ගියාලු. හරි. අපේ සුලක්ෂිතා මෙහෙණින් වහන්සේ කොහොමද තාත්තගේ අතීතේ කොහොමද? මට තාත්තගේ සෙනෙහ ලැබුණේ අවුරුදු 4යි. ඊට පස්සේ තාත්තා මාව දාලා ගියා. කියන්නේ මට තාත්තා ගැන එච්චරටම තේරෙන්නේ නැහැ තාත්තා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. වයස අවුරුදු 4දී තාත්තා දාලා ගියා. ඔව්. ඉතින් හැබැයි ළඟ හිටියා. නමුත් ඈත්ව. ළඟ හිටියා? නමුත් ඈත්ව හිටියේ. නමුත් ඈතයි. ඔව්. ඒක නිසා මට වැඩිය තාත්තගේ කියන්නේ දුක සතුට මට තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම අම්මා ගැන තමයි තේරෙන්නේ. තාත්තගේ සෙනෙහත් මට ලබා දුන්නේ මගේ සීයා. කියන්නේ එහෙම දුකක් දැනෙන්න දුන්නේ නැහැ. අපේ සුබෝධිතා මෙහෙණින් වහන්සේගේ මතකේ කොහොමද? ගෙදර ජීවත් වෙනකොට තාත්තගේ ආදරේ. මම ගොඩක්ම හිටියේ තාත්තත් එක්ක. තාත්තා මට කතා කරන්නේ ලොකු දූ කියලා. නංගිට කතා කරන්නේ චූටි දූ කියලා. තාත්තා තමයි අයියවත් මහාන කරන්න පන්සලට බාර දුන්නේ. මම ගිහි කාලේ ඔබ වහන්සේගෙත් අයියා මහාන වෙලාද? ඔව්. මොන පන්සලේද? හම්බන්තොට පිරිවෙනේ තමයි මහාන වෙලා ඉන්නේ. වයස? 16යි. පිරිවෙනේ තමයි ඉගෙන ගන්නෙ. මම පොඩි කාලේ දවසක් එක දවසක් වගේ කිව්වා මහාන වෙන්න ඕන කියලා. අයියා මහාන වෙන නිසා තාත්තා කැමති වුණා. අම්මා කැමති වුණේ නැහැ. ඊට පස්සේ තාත්තා කොහොම හරි ආරාමයක් හොයලා ලොකු මෙනාසේ ඉන්න තැනක් බලලා ගෙනල්ලා ලොකු මෙනාසේට කියලා ආරාමයට ගෙනල්ලා බස්සලා ටිකක් වෙලා ඉඳලා ගියා. මං තාත්තට ආදරෙයි ගොඩක්. මං තාත්තට ආදරෙයි ගොඩක් නේ. හොඳයි. අපේ වැඩසටහනේ 3 වෙනි ගීතය. බෝමළුවේ සුවඳක දැවටි අම්මා පෙව් කිරි. සුවඳ ගලා එන්නේ. ගීතය අපිට තෝරලා දෙන්නෙත් රන්නේ සුබෝධිතා මෙහෙණින් වහන්සේ. ඔබ වහන්සේ ඇයි මේ ගීතය අපේ වැඩසටහනට තෝරලා දෙන්නේ? අම්මා මාගාව ගොඩක් හිටියේ නෑ. ඒ වුණාට මං අම්මට ආදරෙයි. බෝමළුවට ගියාම
අම්මගේ ආදරය, අම්මගේ සෙනෙහස, අම්මගේ සුවඳ, අම්මගේ කිරි සුවඳ දැනෙනවා. මට අම්මා ගාවට යන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. ආයෙ අම්මත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා හිතෙනවා. අම්මයි තාත්තයි මායි අයියයි නංගි එකට හිටියනම් හොඳයි කියලා හිතෙනවා. Sa
සින්දු සුපිරි ගැයුමක්. සුපිරි ගැයුමක්. නිහාල් එකට එකඟයිද? හා දැනෙන්න ගායනා කළා. දස්සනා පුංචි මෙහෙණින් වහන්සේ මම දැක්කා ඒ ගීතය නිමා වෙනකන් හුදකලාව ගායනා කළා. එහෙම නේද? කවි ගීත ගායනා කරලා තියෙනවද පාසල් කාලේ? ටීචර් කියලා දීලා තියෙනවා. එහෙමද? මෙහෙණින් ලොකු මෙන්නාසෙත් කියලා දීලා. ලොකු මෙහෙණින් වහන්සේත් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙහෙණින් වහන්සේ මේ මෙන්නාසෙත් කියලා දීලා තියෙනවා. හා අපේ මගේ මම පැවිදි කර ලොකු මෙන්නාසෙ තමයි කියලා දීලා. ඒ මෙහෙණින් වහන්සේ කවුද උන්වහන්සේ? පිළිමතලාවේ අනුපමා මෙහෙණින්. පිළිමතලාවේ අනුපමා මෙහෙණින් වහන්සේ. හොඳයි අපි ඊළඟ ගීතය පොඩි හාමුදුරුවෝ අද මේ හර්ෂණ දිසානායක ගායනා කරන ගීතයක් අපේ ජනප්‍රිය ගායන ශිල්පියා කුඩා කාලයේ ගායනා කරපු ගීතයක්. ඒකත් අපිට තෝරලා දෙන්නේ රන්නේ සුබෝධිතා පුංචි මෙහෙණින් වහන්සේ. ඔබ වහන්සේ වදාරන්න. ඇත්තම කිව්වොත් මම මේක තෝරගත්තේ අපේ අයියා මහාන වෙලා ඉන්න හම්බන්තොට පිරිවනේ. මමයි නංගි එකම ආරාමේ මහානුනේ. අපේ නංගි ඉදංගයි. මාත් එක්ක කතා කරනවට කාත් එක්කවත් මම ඉන්නවට අපේ නංගි කැමති නෑ. ඕන කෙනෙක් මං වෙනුවෙන් අපේ නංගි ඕන කෙනෙක් එක ගහ ගන්නවා. අපේ නංගි මට ගොඩක් ආදරෙයි. ඇත්තටම මේ සින්දුව තෝරගන්න හේතුවක් තියෙනවා. ඒ සින්දුව කියන්නේ දැන් අයියත් මහාන වෙලා නංගිත් මහාන නංගි ඉන්නේ අනිත් ආරාම මගේ සහෝදර මෙන්නාසගේ ආරාම. ඉතින් ඒ කියන්නේ නංගියත් මහාන වෙලා. නංගිත් මහාන වෙලා. අයියා නංගි දෙන්නම මහාන වෙලා මේ දෙන්න මම එකට මහාන කරේ නංගි දඟයි. පිරිවෙනේ ඉන්න අනිත් පොඩි ඇත්ත එක රණ්ඩු කරනවා මෙයා බෙදා ගන්න බැරි නිසා. ඉතින් ඒ නිසා මේ මම අපේ සහෝදර මෙන්නාසර දුන්නා එයාව ඉස්කෝලේ එක්කගෙන මෙන්නාස ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් නියෝජ්‍ය උදේහල්පතිනේ. ඉතින් මෙන්නාසෙත් එක්ක ඉස්කෝලේ යන්නේ. ඉතින් පොඩි මෙහෙණින් වහන්සේ සින්දුවට ආසෝනේ අයියා සෙල්ලම් කරනවා ඇති. සෙල්ලම් කරනවත් දන්නේ නැහැ ඒගොල්ලෝ වෙන් වෙලානේ. අයියා මහල්ලා සෙල්ලම් කරනවත් දන්නේ නැහැ. සෙල්ලම් කරනවත් සමහර විට නංගිත් සෙල්ලම් කරන. ඉතින් අපි පුංචි කාලේ එකතු වෙලා හැම ගොඩක් සෙල්ලම් කරා. දැන් ඒක අපිට නැහැ. අපි එකතු වෙලා අපිට සෙල්ලම් කරන්න විදියක් නැහැ. ඉතින් එනවත් අයියා එහෙ සෙල්ලම් කරද්දී අයියට පව සිද්ධ වෙන්නේ නැතුව ඇති. ඉතින් මේගොල්ලෝ ඉතින් ආරාමේදී මගෙන් ඉතින් අවසර ඉල්ලනවා චුට්ටක් සෙල්ලම් කරන්න. මේ පොඩි මෙන්නස් එච්චර දඟ නැහැ. සෙල්ලම් කරන්න කිව්වත් පැත්ත කරලා ඉන්නවා අනිත් අය සෙල්ලම් කරන දිහා බලාගෙන. හැබැයි නංගි හරි දඟකාරයි. එයා සෙල්ලමට බරයි. ඉතින් ඒ අයියා නංගි ගැන හිතලා මේ සින්දුව තෝරගන්න කැමතියි කියලා තමයි පොඩි මෙන්නාසේ මට කිව්වේ. දැන් ලොකු මෙහෙණින් වහන්සේ එතන පොඩි කාරණාවක් පිළිබඳ මම චුට්ටක් ගැඹුරෙන් අහනවා කමක් නැද්ද? කමන්නේ. දැන් මෙවැනි කුඩා දරුවෝ දැන් ශාසනයට ඇතුල් වෙන්නේ පවිත්‍ර පිවිතුරු චේතනාවෙන්. ඒ සඳහා ශාසනයේ පූර්ණ අනුමැතිය තියෙනවා. හැබැයි ප්‍රායෝගික ලෝකයේ ඉඳලා බලනකොට ආධ්‍යාත්මිකයෙන් පොඩ්ඩක් ඈතට ගිහිල්ලා මේ පුංචි ඇත්තෝ අවුරුදු 7 8 9 10 11 12 13 14 15 16 17 18 මෙන්න මේ වයස් කාණ්ඩ වෙලාය පැවිදි ජීවිතයට ඇතුළත් වෙනකොට ඒකෙන් අවබෝධයෙන් දෙන්නේ අය අනවබෝධයෙන් දෙන්නේ. ඇත්තටම එන්නේ ආසාවෙන්. පැවිදි ජීවිතය ගැන ලොකු අවබෝධයකින් නෙමෙයි එන්නේ. මං ආවේ මතයි ආසාවට. දැන් මේ චුටි මෙන්නාසෙත් ආවේ ආසාවට. ආසාවෙන් එන්නේ. ආසාවෙන් ඇවිල්ලා තමයි පසු කාලීනව අවබෝධයටපත් වෙන්නේ. දැන් ඇත්තටම මම අද මොකක් හරි සාකච්ඡාවක් අතර වාරදී මේ රටේ කලබල ඇහෙනකොට මං කිව්වා පුංචි කාලේ මට මගේ හිත කරපු ලොකුම උදව්ව තමයි මම මහාන වෙන්න යොමු කරපු එක. ඉතින් අර කියන නතං මාතා පිතා කෛරා අඤ්ඤං වාපිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ. අම්මා තාත්තා කියලා කියන්නේ අපට ගොඩාක් උදව් කරන දෙන්නේ. තාත්තා හෙලන කඳුළු මේ ලෝකේ මහ පොළොවට මහවැසි වසින්න හා සමානව තමයි තාත්තගේ දහඩිය. අම්මයි කඳුළු ගංගාවන් පුරවන්න පුළුවන්. එතකොට ඒ දෙන්න එතරම් මහන්සියලා අපට උදව් කරත්
අපි විසින් අපේ හිත හදා ගන්න ඕන. ඉතින් මම මගේ හිතට පින් දෙනවා මම පැවිද්දට යොමු කර එක. ඉතින් ඒ එන්නේ මහලුක අවබෝධයකින් නෙමෙයි. මේ සිවුරට ආසාවෙන් අනිත් එක මේ මිනිස්සු දුක් විඳිනවා. ඉස්පිරිතාල ගාන ගියාම පොලිමේ බස් වල හිටගෙන ඊළඟට එදිනෙදා හම්බ කරගන්න බැරුව පුදුම දුකක් විඳිනවා. ඉතින් අපට පාත්‍රය අරගෙන පින්ඩපාතේ හරි වඩින්න පුළුවන් නේ. ඉතින් මේ පැවිදි ගිහි ජීවිතයේ තියෙන කරදර ගොඩ දැක්ක මම. ඒ වගේම පන්සල් යන නිතර පන්සල් ගියපු මම හාමුදුරන් වහන්සේලාගේ සැහැල්ලු ජීවිතය දැක අපිට පේන්නේ එලිමහන විතරනේ. ඉතින් ඒ සැහැල්ලුවත් එක්ක තමයි මම පැවිදි ජීවිතය තෝරගත්තේ. ගොඩක් එන්නේ මේ ආසාවෙන් එන්නේ. ඊට පස්සේ තමයි දැන් මේ පොඩි මෙහෙණින් වහන්සේ තාත්තන ගෙනල්ලා බාර දෙන්නේ. ඇත්තම කතාව කිව්වොත් අයියා මහාන වෙච්ච නිසා මෙයා කියන්නේ නැති මහාන වෙන්න ඕනේ කියලා. නමුත් මට හිතන විදිහට මහාන වෙන්න කැමතිද කියලා අහනකොට ඔව් කිව්වට ඒක හදවතේ ඔව් නෙමෙයි. අපි මේ දරුවන්ට ආරක්ෂකයෝ වුණේ වෙලාවේ. අදරත් මම කියන්නේ යම් විදිහකින් හිත සැලුනොත් පුතේ කොහොම හරි පිරිවෙන්න අවසාන වෙනකන් හරියන් දෙන්න කියලා කියන්නේ. ඒක හොඳයි. සෙල්ලම් කරන අය දැක්කම තමන්ගේ සම වයසේ සුලක්ෂිතා පුංචි මෙහෙණින් වහන්සේ සෙල්ලම් කරන්න යන්න හිතෙන්නේ නැද්ද? හිතනවා. සෙල්ලම් කරනවා? මම ඉඳලා හිටලා සෙල්ලම් කරනවා. නිහමද? එතකොට මේ ලොකු මෙහෙණින් වහන්සේ අවසර දෙනවද කිසියම් කාල පරිච්ඡේදයක් සෙල්ලම් කරන්න? සෙනසුරා ඉරිදට දෙනවා. සෙනසුරාදා ඉංග්‍රීසි පන්ති වගේ කරනවා. ඉරිදට එහෙම මුකුත් නැණිවහන්ලා ඉන්න දෙනවා. ඉන්න දෙනවා. දැන් මේ සෙල්ලම් කරනකොට හම්බ වෙන ගිහි ජීවිතයේ වෙන යාළුවෝ කවුද? මතකද? ඔව්. කියන්න. හිරුනි. නමායා. නෙත්මි. නවෝදය අය ෆාතිමා ගොඩක් යාළුවෝ හිටියා. මට දැන් මම මතක නැහැ. නෑ මං කියන්නේ පිරිවෙනේදී සෙල්ලම් කරන්නේ පිරිවෙනේ ඉන්න ඇත් එක්ක විතරද? ඔව්. එළිය දරුවෝ එන්නේ නැද්ද? නෑ. හා. පිරිවෙන් දැන් එළියෙන් එහෙම කවුරුත් ඇවිල්ලා බලලා යන්නේ නැද්ද යාළුවෝ? එනවා. ඇවිල්ලා බලලා ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා තමයි අඬන්නේ. ඇවිල්ලා අඬන්නේ නැහැ. මට දුක හිතේ කියලා ඒගොල්ලෝ ඉවසන් ඉඳලා ගෙදර ගිහිල්ලා අහින් අඬනවා. මොනවද ඒගොල්ලෝ එනකොට ගෙනල්ලා දෙන්නේ? එක එක දේවල් සිවුරු පිරිකර ගෙනත් දෙනවා. මේ තව චොක්ලට් ඒ වගේ දේවල් ගෙනත් දෙනවා. චොක්ලට් කන්න ආසයි? චුට්ටක්. ඒගොල්ලන්ට ඔබ වහන්සේ මොනවද දෙන්නේ? මං දෙන්නේ ඒගොල්ලන්ට මං ගාව තිබ්බා මේ මෙහෙට ඇඳපු ගිහි කාලේ ඉන්නකොට ලස්සන සුදු පාට ගවුමක්. ඒක මම මගේ හොඳම යාළුවාට දුන්නා. මේ මං ගාව තිබ්බා පාට පෑන් සෙට් එකක්. ඒවත් දීලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මං දීලා තියෙනවා. පැවිදි වෙන්න කියලා හිතාගෙන අම්මට බලපෑම් කරලා ගෙදරින් එළියට එන දවසේ ගෙදර තිබිච්ච ඔක්කොම අනිකුත් ඇඳුම් පැළඳුම් කාටද දුන්නේ? ඒගොල්ලන්ට තමයි මං එකක්වත් ගෙනිච්ච නෑ. මං ඇඳුම් දෙකයි ගෙනිච්චේ. ඊට පස්සේ මෙහෙන් අපේ ලොකු මෙනාසේ අරන් දුන්නා මේ ඔහම ඇඳගෙන එපා කියලා. ඒ තිබිච්ච ඒවා යාළුවන්ට බෙදලා දුන්නද? ඒ දෙනවා කියලා අම්මා දැනගෙන හිටියද? නෑ. ඒ එච්චර කුඩා කාලේ කොහොමද ඒ තරම් සැලසුම් කරේ ඒක? මට හිතුණා ඊට පස්සේ අපේ ඇලක් තියෙනවා පල්ලෙහා. ඊට එහා පැත්තේ තමයි අපේ යාළුවාගේ ගෙදර තියෙන්නේ. අපි මම මොකද කරන්නේ මේ අර තුවාය මගේ අලුත්ම ඇඳුම් එහෙම බඩු එහෙම ඔක්කොම උතාගෙන රෙදි ටික මේ ඊට උඩින් තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ඉවරලා හැමෝටම මේ පැත්තේ ඉන්න බෙදනවා. එහෙම තමයි මම බෙදුවේ. ඒ කියන්නේ පුංචි මෙහෙණින් වහන්සේ දාන පාරමිතාව පුරලම තමයි මේ පැවිදි ජීවිතයට ආවේ නේද? හොඳයි. අපි මේ ගීතය අහලා තව කතා කරමු. ගීතයට ගායන ආරාධනා කරන්නේ නැවතත් අසින්දු පුතාට. ඊට පස්සේ අපි තව කතා කරමු. පොඩි හාමුදුරුවෝ අද
කරනම් ගැහුවම සෙල්ලම් කෙරුවම පව් සිදු වෙනවද අම්මේ? මේ පුංචි හිතක් අහන හිංසක ප්‍රශ්නයක්. අසින්දු පුතා ඒ ගීතයත් ඉතා මිහිරට ගායනා කළා. ඒ වගේම අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අසින්දු සහ සශ්‍රීකා අපිට සම්බන්ධ කරලා දෙන්නේ අසින්දුව සම්බන්ධ කරලා දෙන්නේ අපේ ජනප්‍රිය ප්‍රවීණ සංගීතවේදී සමන්ත පෙරේරා මැතිතුමා. ඒ වගේම අපිට සශ්‍රීකා දියණිය සම්බන්ධ කරලා දෙන්නේ අපේ හිතවත් සංගීතවේදී නුවන් සමරසිංහ මැතිතුමා. දසනා පුංචි සිල්මෑණියනි අර සෙල්ලම් කෙරුවම පව් සිදු වෙනවා ධම්මේ කියලා අහනකොට ඔබ වහන්සේට එහෙම හිතිලා නැද්ද? පව් සිදු වෙනවද නම් ඉතින් එහෙම දන්නේ නැහැ. ඒ වුණාට ලොකු මෙන්නාසෙට ඉතින් මම දේවරුවේ පොත්තර වැඩ කළා. දවල් වරුවේ සෙල්ලම් කරනවා. අපේ මාමලේ ලොකු අමලේ කට්ටිය යාළුවා වහම සෙල්ලම් කරනවා. මගේ ආරාමේ තව යාළුවෝ 3 දිනකුත් ඉන්නවා. කවුද ආරාමේ ඉන්න යාළුවෝ? චුට්ටයි, තාෂයි, පිංකි. බල්ලෝ 3 දෙනෙක් තමයි ඉන්නේ. අපේ යාළුවට නම කියලා තමයි කතා කරන්නේ, බල්ලෝ කියලා කතා කරන්නේ නැහැ. ඉතින් මේක දවසක් පොයි දවසක ඒ කියන්නේ මේ මට දැනුයි තේරුනේ. ඒ චුට්ටයි පිංකී කියලා කියන්නේ මේ බල්ලු පැටවුද? ඒගොල්ලන්ට කවදාවත් බල්ලෝ කියලා කියන්නේ නැහැ. ඒගොල්ලොත් එක තමයි සෙල්ලම් කරන්නේ. යාළුවෝ නැතිකොට ඉතින් මම යාළුවත් එක්ක තමයි ඉතින් සෙල්ලම් කරන්නේ. ඒක දවසක් පොයි දවසක ඉතින් අපි උදේ පාන්දර බුදුන් වඳින්න යනකොට පාරේ එක්ක පෙට්ටියක් තියෙනවා ගැට ගහලා. ඉතින් බැලුවාම බලු පැටව තමයි හිටියේ. ඉතින් මම කියන්නේ මේ වැඩසටහන බලන නැන්දල මාමලට එහෙම අපි වගේ අහිංසක දරුවෝ වගේ ඉන්න පැටව බලු පැටව එහෙම පාරේ අතරමං කරන්න එපා. ආරාම පන්සල් වලට ගෙනත් දාන්න එපා කියන ආදර්ශය තමයි මම මේකෙන් කියන්නේ. ඉතින් අපි සෙල්ලම් කරනවා ඉතින්. දැන් ඒ අය හොඳ යාළුවෝ. ලොකු අවවාදයක් නෙදුන්නේ. නේද? තමන්ගේ ගෙදර හුරතලයට හැදෙන සතා තම වර්ගය ආબો කරන් පස්සේ ගෙදර ඉන්න හොඳම සතුරා බවට පත් වෙනවා. ඒ නිසා අපේ අය පුරුදු වෙලා තියෙනවා මේ සත්තු වැඩිපුර ප්‍රමාණය අරගෙන ගිහිල්ලා මහා පාරට විසික් කරන්න. සමහර වෙලාවට ඒ සතාගේ ජීවිතයේ ඉරණම විසඳනවා ඊට පැය කිහිපයකට පස්සේ. මේ පුංචි සිල්මෑණියෝ කියන්නේ එහෙම කරන්න එපා කියලා නේද? එහෙම යාළුවෝ ඉන්නවද මහාන වෙච්ච නැති? ඉන්නවා. කවුද? රුක්ෂි, කවිෂා, කුෂිනි, නවෝදි, ඒ වගේ අය ඉන්නවා. ඉතින් ගොඩක් ගංගුලි. දවසට පැය කීයක් විතර මේ සුබෝධිතා මෙහෙණින් වහන්සේ දවසට පැය කීයක් විතර මේ බණ භාවනා කටයුතු වල යෙදෙනවද? පුතේ බුදුන් වැඳලා පස්සේ භාවනා කරනවා. ලොකු මෙනසි කියලා තියෙන්නේ සෙනසුරාදා ඉරිදා හවස බුදුන් ඇඳලි වල වෙලා එක්කෙනෙක් බණ කියන්න කියලා හැමදාම. දැන් ඔබ වහන්සේ එහෙම බණ දේශනා කළා තියෙනවද? නෑ. තාම මේ අවස්ථාව ලැබුණේ නැද්ද? නෑ. එතකොට සුලක්ෂිතා මෙහෙණින් වහන්සේ එහෙම පිරිසක් ඉදිරියේ බණක් දේශනා කළා තියෙනවද? තියෙනවා. මතකද ඒ කොහොමද උනේ? ඒත් ගෙදර ගිහිල්ලා මේ දවල් දානේ ගන්නකොට කිව්වා පුළුවන් නම් පොඩි බණක් කියන්න කියලා. ඊට පස්සේ මං කිව්වා. කාටද? නෑදෑයෝ හිටියා. නන්දලා මාමලා අපේ අම්මලා හිටියා. අම්මයි තාත්තයි අම්මයි ආච්චි සීයයි මල්ලි හිටියා. මොකක්ද එදා තෝරාගත්ත මේ ධර්ම කාරණාව? මොකද්ද? තණ්හා වෙන්න හොඳ නෑ, ආශා වෙන්න හොඳ නෑ. ඒ කියන්නේ සල්ලි වලට ආශා වෙනවා. ඊට පස්සේ තමන්ගේ ජීවිතේට මේ සල්ලි එකතු කරලා මැරෙන මොහොතදී ඒවා සිහි කරගත්තොත් අන්තිමේටම අපිට ඉපදෙන්න වෙන ප්‍රේතාත්මිකාරි අපාය හරි. ඒ වගේ විස්තර කරලා දුන්නා. ඒ කියන්නේ තණ්හාව කියන අපි එකතු කරගත්තු යුතු නැති කාරණා ඉවත් කරගන්න කියලා තමයි ධර්ම කාරණාවක් හැටියට කිව්වේ නේද? හොඳයි. අපේ ඊළඟ ගීතය අපිට තෝරලා දෙන්නේ බුලත් සිංහල
දස්සනා පුංචි මෙහෙණින් වහන්සේ. මේ මගේ ළඟ ඉන්නේ. දැන් ඔබ වහන්සේගේ වයස 11යි. අවුරුදු 11යි. දැන් මහාන ඒ කියන්නේ පැවිදි ජීවිතයට ඇවිල්ලා අවුරුදු කීයද? මේ ඔක්තෝබර් මාසේ 9 වෙනිදාට අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5ක්. අවුරුදු 6ේදී තමයි පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්නේ. ඒ ගෙවුණු අවුරුදු 5 ගැන සතුටෙන්ද ඉන්නේ? ඔව්. ඇයි මේ ගීතය තෝරගත්තේ මේ ආචාර්ය නන්දා මාලිනිය ගායනා කරන බුදුසාදු ගීතය? දුනු කියා බුදුසාදු ගීතයට කැමති වෙන්න හේතුව මම ඉස්කෝලේ ගියේ මාස 5ක් වගේ චූටි කාලයයි. ඉතින් මේ චූටි කාලේ ඉතින් මම ඉස්කෝලේ එක වසරේ ටික ඉගෙන ගත්තා ඉතින්. ඒ ඉගෙන ගන්නකොට ඉතින් අපේ ලතා ටීචර් මේක ලස්සනට මේ අපිට කියලා දුන්නා. මේසෙට අර පැන්සලෙන් තට්ටු කරලා ලස්සනට තාලෙට ගායනා කරලා අපිට කියලා දුන්නයි. ඉතින් මම මේ පුංචි කාලේ අහපු මේ ඉස්සරහම අහපු සින්දුවක් තමයි. ඉතින් මම මේක ආසාවෙන් ඇහුවා. ඉතින් මම මේකට ඉතින් කැමති වෙන්නේ ඉතින් ඒ නිසා තමයි මම ඒ ටීචර් ඉතින් මට පාරේ අර උදේ පාන්දර ඉස්කෝලේ යන ළමයි දැක්කහම මට ඉස්කෝලේ ගියපු කාලේ එහෙම මතක් වෙනවා. ටීචර්ලා උගන්වන ටීචර්ලා දැක්කහම ඒ ටීචර් මතක් වෙනවා. ඉතින් ඒ ගීතයට මම කැමතියි. ඒකේ කියවෙන්නේත් නෙළුම් මලයි සඳුන් ගසයි සමනල කියන්නේ හරි සුවඳ හමන දෙයක්. ඉතින් ඒ වගේ මට ඕනේ මගේ බලාපොරොත්තුව තමයි ඒ වගේ සුවඳ හමන ගුණධර්ම තියෙන හොඳ මෙහෙණින්වහන්සේ කෙනෙක් වෙන්න. පැවිදි ජීවිතයට ඇතුළත් වෙනකොට ලතා ටීචර් මොකද කිව්වේ? ඉතින් සතුටු වුණා ගොඩක්. ඉතින් මම තාම බලන්න ගිහිලා නැහැ. පැවිදි වෙනවා කියලා කිව්වට පස්සේ ගොඩක් ටීචර් ඉතින් ගොඩක් සතුටු වුණා. දැන් ඔය බරසාර දෙයක් ශ්ලෝකයක් එහෙම ගායනා කරන්න කිව්වොත් පුළුවන්ද? පුළුවන්. ශ්ලෝකයක්? පුළුවන්ද? පුළුවන්. පුහුණු වෙලා තියෙනවද? ලොකු මෙන්නාසි කියලා දීලා තියෙනවා. පාඩම් කරලා තියෙනවා? එහෙනම් ශ්ලෝකයක් ගායනා කරන්න. රති සුඛ සාරේ ගත මාබිසාරේ රති සුඛ සාරේ ගත මාබිසාරේ මදන මනෝහාර වේශම් මදන මනෝහාර වේශම් නකුරුනි තම්බිනි ගමන විලම්බන නකුරුනි තම්බිනි ගමන විලම්බන මනුසරතං හදේශම් මනුසරතං හදේශම් ඔබ වහන්සේ තෝරලා දීපු ගීතය අපි අහමු. ඒ ශ්ලෝකයේ ගායනා කරන වෙලාවේ අපි නිවිලා ඔව් පහන් හැඟීමකට ආවා. බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන් වෙලක් වෙන්නම් බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන්
බුදු සාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලා ඊළඟ ගීතයට යන්නත් කලින් මට ලොකු මෙහෙණින් වහන්සේත් එක්ක කතා කරන්නත් උනේ. ඊට කලින් මම කැමති ශාස්ත්‍රිකාගෙන් අහන්න. දැන් මේ පුංචි මෙහෙණින් වහන්සේලාගේ රූපය දැක්කම හිත පහන් වෙනවා. සැනහෙනවා. හරි පිවිතුරුයි. තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ රූපකාය එවකට එකල මහා පිං ඇත්තෝ ඒක දැකපුවම මොන තරම් සුවයක් විඳින්නේ නැද්ද කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. අනුමාන කරන්න පුළුවන් මේ චීවරධාරී මේ පුංචි අත්තන්ගේ තියෙන සංයමය සහ ඒ පැහැදුන් සිත්වල තියෙන ප්‍රතිබිම්බයේ මුහුණුවල තියෙන. දැක්කම හිත නිවෙනවා. ඒ ගැන ඔයාගේ අදහස මොකද? ඒ වයසෙම ඉන්න කෙනෙක් හැටියට ශාස්ත්‍රිකාට මොනවද දැනෙන්නේ? ඇත්තම කතාව මටත් හිතෙනවා පැවිදි වෙන්න සමහර අවස්ථාවල. මම අම්මටත් කියලා තියෙනවා මට ආසයි මහාන වෙන්න කියලා. අද මේ මෙහෙණින් වහන්සේලාගේ කතා අහනකොට මටත් හිතෙනවා කවදා හරි මහාන වෙන්න. හිතෙනවා මහාන වෙන්න. අම්මයි තාත්තයි එහෙම අවසර දෙයිද? අම්මයි තාත්තා කියන්නේ මට ඒ දෙන්නත් එක්ක තියෙන බැඳීම අතරගන්න අමාරුයි. මම හිතනවා මොකද මහාන වෙනවා කියන්නේ සතර වර්ගයක් නිවන් දකින්න පුළුවන් දෙයක්. මම හිතනවා අමාරු වෙයි. ඒත් මම හිතනවා මගේ අම්මා අප්පච්චි මට අවසර දෙයි කියලා. ඒක ශාස්ත්‍රිකාට මෙතෙන්ට ආවට පස්සේ ආපු හැඟීමක්ද? ශාස්ත්‍රිකාට තව කාලයක් තිබිච්ච එකක්ද? ඉස්සෙල්ලා තිබුණ දෙයක්.
තොර සස්විකාව අද දෛවයෙන් මෙතෙන්ට එව්වේ නේද? මේක කොහොමද කියන්න? මම ඉස්සෙල්ලා නම මට කියනවා මට මහාන වෙන්න ආසයි කියලා. මම ඉස්සෙල්ලා මගේ ආසාවක් මහාන වෙන එක. එකකට එකක් පෑහෙන හැටි ලොකු මෙහෙණින් වහන්සේ. දැන් සස්විකාට ගයන්න ආරාධනා කරනකොට අපි යාගේ හිත කියෙව්වේ නෑනේ. නමුත් එයාද මෙතෙන්ට ඇවිල්ලා ඇගේ ජීවිතේ දිගහරිනවා. බලනකොට ඒ ඥාති සම්බන්ධතාවය, සිද්ධි සම්බන්ධතාවය. ඒ නිසා අපිට එකක් විශ්වාස කරන්න පුළුවන් මේ සියලු සමස්ත කාරණා බොරු වුණත් විශ්වය යමක් නිර්මාණය කරනවා. ඒක තමයි නිර්මාණය. මම දැන් වෙනත් කාරණාවකට ගිහින් ඊළඟ ගීතයට යන්නම්. මේ වගේ කුඩා අවදියේ ජීවත් වෙන මෙහෙණින් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඔබේ ආරණ්‍යයේ ඉන්නවා. ආරාමයේ ඉන්නවා. ඒකට ඒ අය කළමනාකරණය කරනකොට එදිනෙදා උද්ගත වෙන ගැටලු වලට කොහොමද ඔබ වහන්සේ මුහුණ දෙන්නේ? ඇත්තටම මට ලොකු ගැටලුවක් නැහැ. මේ මයි කාණ්ඩේ හරි හොඳයි. කාලසටහනක් තියෙනවා. කාලසටහනට වැටි කරන්න ඕන. මොකද මං හැමතිස්සෙම හිතනවා මේගොල්ලෝ සිවුරු දරාගත්තට පුංචි ළමයිනේ කියලා හිතනවා. පොඩි දරුවෝනේ කියලා හිතනවා. මේගොල්ලෝ මගෙන් වැඩ ගන්න වෙලාවල් තියෙනවා ඉතින්. ගැටලුව ඇති වෙන්නේ අර ඇත්තටම ගෙදර ඉන්න දරුවන්ගේ ඇඳුම් ටික අම්මා හොදලා දෙනවනේ. හොදලා වේලලා නවලා ඔක්කොම කරලා දෙනවනේ. ඒ පුංචි මෙහෙණින් වහන්සේලා ඒගොල්ලන්ගේ දේවල් කරගන්න වැඩිහිටි මෙහෙණාසලමකට බාර දීලා තියෙන්නේ. නමුත් Taman යම් කිසි කොටසක් කරගන්න ඕනේ. අන්න ඒ කොටස කරගනිද්දි මේගොල්ලෝ කම්මැලි කරනවා. එහෙම මෙහෙ චූරු මුළු තියනවා, බේසන් තියනවා. ඉතින් එතෙන්දී මම පොඩ්ඩක් තදට ඉන්නවා. ඉතින් කියලා ආවාද කරලා ඊට පස්සේ හොඳයි කීකරුයි. ඊළඟ ගැටලුව තමයි ළමයි ඉතින් අර පිර ළමයින්ට වඩා ගෑන් ළමයි ඉතින් කතා කරන වැඩි කියලාත් කියනවනේ. ටිකක් සද්ද වැඩි. ඉතින් ඒකත් කිව්වට පස්සේ වැඩි ඉඩක් නැහැ. අපේ ආරාමයේ අතරම පර්චස් 40යි. පර්චස් 40 ඇතුලේ තට්ටු දෙකට ගොඩනැගිල්ල හදලා තමයි 40ක් විතර ජීවත් වෙන්නේ. ඉතින් මම කියනවා වටපිටාවට සද්ද වැඩි වුණොත් අපිට පිරිවෙන වහන්නත් වේ. ඒ නිසා ඔයගොල්ලෝ කැමතිද අපේ පිරිවෙන වහන්න කියලා? නෑ ලොකු මෙන්නාස අපි නිහඬ වෙන්නම් කියලා. ඒ වගේ දේවල් තමයි තියෙන. ඊළඟට අධ්‍යාපන ලබා දීමේදී ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා මට ගොඩක් වෙලාවට මේ ඔන්ලයින් ක්ලාස් වලදී ෆොටෝකොපි කරලා දෙන්න ඕන. අවශ්‍ය කරන පොත්පත් අරගෙන දෙන්න ඕන. අමතර පොත්, අමතර පන්ති. තාම පිරිවෙන ලියාපදිංචි කරගන්න බැරි නම් දැනට අවසන් අධ්‍යයනයේ ඉන්නේ. ඉතින් එතෙන්දී මේ අය වෙනුවෙන් දරන වියදම, ඊළඟට මේ අයට දානමාන සපයා දෙන්න දරන වියදම, ගුරුවරුන්ට පිරිවෙන් ගුරුවරුන්ට දරන වියදමත් එක්ක මට එතන ගැටලුවක් තියෙනවා. ඉතින් කෙසේ හෝ කළමනාකරණය කරගෙන යනවා. මොකද උත්සාහය, වීරිය, කැපවීම එක්ක තමයි මේ ගමන යන්නේ. ඉතින් මම මෙයාට හැමතිස්සෙම ආවාද කරන වතුර පරිස්සමට පාවිච්චි කරන්න. මේක අපේ අනාගතේ. ලයිට් ටික පරිස්සමට පාවිච්චි කරන්න. මේගොල්ලන්ම පාඩම් කරන් තැන් වෙනම හදලා දීලා තියෙනවා. ඇත්තටම අපේ පොඩි මෙන්නන්සලා හරිම හොඳයි. ඉතින් මට ලොකු ගැටලු නැහැ. ඉතින් බාහිර සමාජයෙන් කොහෙත්ම ගැටලු නැහැ මට. අපේ ගමේ දායකයෝ හරි හොඳයි. දැන් අපේ ප්‍රේක්ෂකයන් අතර කවුරු හරි කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් ඉන්න පුළුවන්නේ මේ වගේ කටයුත්තකදී උදව් කරන්න. එතකොට එහෙම උදව් කරනවා නම් සුපේශල මෙහෙණින් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් අංකයක් දැන් කියන්න. ඔව් ඇත්තටම ඒක ලොකු සහයෝගයක් වෙනවා. 071යි 642යි 3344. ආයිත් කියන්නකෝ. 071යි 642යි 3344 අංකයට අමතල අපිව සම්බන්ධ කරගෙන අපේ මේ පිරිවෙන පවත්වාගෙන යන සහයෝගයක් ලබා දෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. බලපෑමක් නැහැ. කැමැත්තෙන් දෙයක් කරන්න පුළුවන් කැමැති අපේ පින්වත් දායක පිරිසක් ඉන්නවා අපේ. ඒ නිසා ඒ අයට පුළුවන් විදිහට පුළුවන් ආකාරයට උදව් කරන්න. අපේ ඊළඟ ගීතය ආචාර්ය සුජාතා අත්තනායකයන් ගායනා කරන දුනු කීයා මලක් වගේ අම්මව පේන හැටිනේ. උලත් සිංහල දස්සනා පුංචි සිල්මයානියන් තමයි ගීතේ තෝරන්නේ. ඔබ වහන්සේ වදාළන්න හේතුව. මේකිනුත් කියවෙන්නේ මව්ගුණ. ඉතින් අපේ අම්මා හරි ආදරෙයි මට.
ඉතින් අපි නිදාගන්න එහෙම යනකොට අයියවයි මාවයි දෙපැත්තෙන් තියලා කතා කියලා දෙනවා, කවි කියලා දෙනවා. බත් කවනකොට ඉඳලා චූටි කාලේ බත් කවනකොට ආච්චිත් කියලා දෙනවා. උදේ ඉතින් උදේ ඉස්කෝලේ යන්න නැකිටවල ඉතින් මූණ හොදලා තේම හදලා තියෙන එතකොට බීලා අම්මා රැට රෙදි හැම වැදලා තියෙනවා. අපි මම උදේට ලෑස්ති වෙනකොට ඉතින් මගේ කොණ්ඩ කටු එහෙම නැති වුණාම ඉතින් අම්මා රුට්ට සැර කරනවා. ඉතින් ඉස්කෝලේ යන පරක් වෙන නිසා මම ඉතින් තැන දානවා. මම එමින් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා අයියා ඉස්කෝලේ යනකොට පරක් වෙන නිසා ඉතින් ඉස්කෝලේ යන පරක් වෙන නිසා අයියා මට ඉතින් ටක් ගාලා ඉක්මන් කරලා හොයලා දෙනවා. ඉතින් ලෑස්ති වුණාට පස්සේ යනකොට ඉතින් සමහර දාට කම්මැලි පාරේ යන්න ඉතින් ගොඩක් දුර යන්න ඕනේ ඉස්කෝලේට. ඉතින් යනකොට ඉතින් සමහර දාට ඉතින් පයින් යනකොට කකුල් එහෙම රිදෙනකොට කම්මැලිකම තියෙනකොට ඉතින් මං අඬනවා යන්න බෑ කියලා. ඉතින් යන්න බෑ කියලා පාරේ යන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ අම්මා බෑග් එක එහෙම අරගෙන වඩාගෙන එහෙම එක්කන් යනවා. ඒ වුණාට කවදාවත් පරක් වෙලා එහෙම ඉස්කෝලේට ගිහිල්ලා නැහැ. අම්මා වෙලාවට පාසලට ගිහින් දානවා. ඉතින් මම අහලා තියෙන ජාතක කතාවෙනුත් මාතුපෝසක ජාතකයෙන් ඒකෙත් බෝසතාණන් වහන්සේ පළවෙනිටම අර මුහුදේ පීනනකොට දවස් 7ක් අම්මා කරේ තියාගෙන පීනුවා. අම්මා ඒ වෙලාවේ මුහුදට ගොඩ බිමට ආවට පස්සේ අම්මා තමයි මේ බෝසතාණන් වහන්සේ මේ පුතාට පළවෙන්න බුදු වෙන්න විවරණ දුන්නේ. ඉතින් මමත් මේ ගීතය ඇහෙනකොට මම මේකේ ආසම කොටස තමයි සිරි මහා බෝමුල මතු දින බුදු වෙනවා අම්මේ. ඉතින් මේකෙත් කියවෙන්නේ මතු දවසක බුදු වෙන්න අම්මේ කියලා. ඉතින් මේ ගීතය ඇහෙනකොට මට හැමතිස්සෙම මතක් වෙන්නේ මගේ අම්මට මේ ලෝකේ තියෙන හොඳම දේ උතුම්ම දේ ලැබෙන්න. ඉතින් මමත් ප්‍රාර්ථනා කරන්නේ අම්මට මේ ලෝකේ තියෙන හොඳම දේ උතුම්ම දේ උතුම් නිවන් අවබෝධය බුදු බව ලැබෙන්න කියලා තමයි ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ. අම්මත් පැවිදි වෙලා නේද? ගීතය අහමු. ගායනා කළ මිසශ්‍රිකා. දුනු කියා
ගීතේ ගායනා කළේ සස්්‍රීකා සේමිනි සස්්‍රීකා අර වැඩසටහන එක්තරා අවස්ථාවක කියන බොහොම හැඟීම් බරව මේ ඇයටත් එහෙම පැවිදි ජීවිතයට එන්න හිතෙනවා කියලා. මේක සිතිවිල්ලක්. එහෙම සිතිවිල්ලක් එන්නත් සමහර වෙලාවට අපේ ජීවිතවල අපි විශ්වාස කරන විදිහට ඒක පූර්ව අපි කරපු මහා පුණ්‍ය කර්මයක් හැටියට තමයි සමාජ සම්මතයේ පිහිටන්නේ. ඒ අක්කා ආවොත් ඒ අක්කා තාම ඉන්නේ ගිහි ජීවිතේනේ. අක්කා එහෙම එනවා නම් සුලක්ෂිතා පුංචි සිල්මයානියෝ අක්කාට දෙන ඕවදන මොකක්ද? පණිවිඩය. ආයේ කිසිම දාක සිවුරු ඇරලා යන්න හිතන්නවත් එපා කියලා. ඒතර ඒකෙන් අදහස් කරන්නේ සුලක්ෂිතා පුංචි සිල්මෑනියෝ මේ වගේ ලොකු මේ සිල්මෑනියෙක් වෙලා ලොකු වෙලා එහෙම ඉඳලා කවදාවත් ජීවිතේ ඔය චීවරයෙන් මිදෙන්නේ නැද්ද? නැහැ. ස්ථිරයි. ඔව්. සුබෝධිතා පුංචි මෑනියෝ උනාද කියන්නේ? අක්කට හොඳට ඉගෙනගෙන දවසක අපිත් එක්කම ඉංග්‍රීසි හොඳට ඉගෙනගෙන රටට ධර්මය ඉංග්‍රීසියෙන් දේශනා කරන්න. ආරාධනා කරනවද මේ මෙහෙණි සස්නට එන්න කියලා? ඔව්. හොඳයි. දැන් අපි ඊළඟ ගීතයට යන්න කලින් මම හිතේ තියාගෙන හිටපු පුංචි කාරණාවක් මේ පුංචි සිල්මෑණිවරුන්ගෙන් අහන්න. මෙහෙණින් මහන්සිලාගෙන්. කමන්නේ. දැන් අර දස්සනා මෙහෙණින් වහන්සේ කිව්වානේ මේ අම්මා මෙහෙම කළා, කන්න ටික දුන්නා, ඇඳුම් ටික මැදලා දුන්නා, තනියට පාළුවට හුරතලයට උණුසුමට කුලි කරගෙන නිදාගත්තා. මේ සියල්ල දැන් අතහැරිලානේ තියෙන්නේ. නේද? ඒ අතහැරීම ගැන මොකද හිතෙන්නේ? ඒ සියල්ල අහිමි වෙලානේ තියෙන්නේ. අම්මගේ උණුහුම හම්බෙන්නේ නැහැ. අම්මා අර වගේ කිසිම දෙයක් කරලා දෙන්න මට එන්න බෑ. තනියෙන් හැමදේම කරගන්න ඕනේ. මේ ජීවිතය ගැන මොකද හිතෙන්නේ? ඒ අඩුපාඩුව අපේ ලොකු මෙන්නාස දැනෙන්න දෙන්නේ නැහැ. මෙන්නාස හැමදාම අපිත් එක්ක තමයි ඉන්නේ. අමාත්‍යාංශය යනකොටත් ඒ කියන්නේ සඳුදා තියෙනවනේ. මෙන්නාස කැමති අපිත් එක්ක ඉන්න. සුබෝධිතා මෙහෙණින් වහන්සේ. අම්මගේ උණුසුම නැහැනේ දැන්. අම්මා ඔයාගේ ඔබ වහන්සේගේ දේවල් හොයලා බලන්න එන්න විදිහකුත් නැහැනේ. දැන් තනි හුදකලා වෙච්ච පැවිදි ජීවිතයක් ගෙවන්න. එතකොට මේ පාළුව තනිකම කොහොමද දරාගන්නේ? සමහරක් කලාවට දුක හිතුනහම ඇඬෙනවා. ඊට පස්සේ ලොකු මෙන්නසරි කියලා අම්මට කෝල් එකක් ගන්නවා. ඒ අරගෙන අම්මත් එක්ක කතා කරනවා. කතා කරලා ආයෙ මෙන්නසට ෆෝන් එක දෙනවා. ඊට පස්සේ ටිකක් ඉතින් අම්මත් එක්ක කතා කරපු නිසා ටිකක් හිතෙන වෙනවා. හිතෙන වෙනවා. ඔව්. නැත්නම් දාත මන්දිරයට ගිහලා අඬනවා. අඬනවා. මට තේරෙනවා වඩාසක් නැහැ. පස්සේ තමයි ආරංචින දාත මන්දිරයට ගිහලා සුබෝධිතා මෙන්නාස අඬන්න හිටියේ. අඬන්න හිටියේ. අපේ පිළිවෙන්නේ පරමාධිපති මෙන්නාසේ ආයතනාධිපති මෙන්නාසේ අනිත් මේ මෙන්න පාලි මෙන්නාසෙම කියන මෙයාට පොඩ්ඩක් තව ටිකක් ලං වෙන්න ආදරේ කරුණාව දක්වන්න ගොඩාක් සංවේදීව හිතන කෙනෙක් කියලා ඉතින් මම ඉතින් හැමතිස්සෙම සැරවැර කරන්නේ අත්‍යවශ්‍යම කාරණාවකට හැර ඉතින් මගේ රාජකාරියත් එක්ක දවස් 3ක් මම අමාත්‍යාංශයේ ඉන්නකොට අනිත් දවස් අධීක්ෂණ වලට යනකොට සෙනසුරාදාද ඇත්තටම අත්‍යවශ්‍යම දෙයකට හැර මම කොහෙවත් යන්නේ නැහැ මේගොල්ලොත් එක්කම ඉන්නවා ඉතින් උපරිම ඉන්න උත්සාහ කරනවා මේගොල්ලොත් එක්ක චිත්‍රපටියක් ඉල්ලුවාම ලොකු පැනල් එකක් හයි කරලා තියෙන්නේ චිත්‍රපටියක් ඉල්ලුවාම බලන්න දෙන ළමයි එකක් හොයලා ඉරිදට ළමයින්ට සුදුසු චිත්‍රපටියක් සුදුසු ඒවා බලලා දෙන්නේ ඒක දෙන්නෙත් ඉංග්‍රීසි භාෂාව සහ ඉංග්‍රීසි සබ්ටයිටල් ඒක දෙන්නේ භාෂාව හුරු කරගන්න ඕන නිසා මේගොල්ලොත් එක්කම මේ ජීවත් වෙන මම උත්සාහ කරනවා ඊළඟට මේගොල්ලන් එකතු කරගෙන මම තමයි දානේ හදන්නේ ඉතින් සමහර සුරුදේටත් ව්‍යංජන දෙකක් හදලා දහවල්ටත් ව්‍යංජන දෙකක් හදලා මමත් දානේ පාරසල් දෙකක් අරගෙන 6:50 බස් එකට මොකද කාර් එකේ යන තරම් දැන් බෑ තෙල් මිල ගණන් තියෙන වර්තමානෙත් එක්ක කාර් එකේ යන්න බෑ ඉතින් 6:50ට පාරටත් යන බස් එකට යනවා මේගොල්ලෝ කැමති මම යනට ඒ කියන්නේ
මේ පුංචි මෙහෙණින් වහන්සේලාගේ ලෝකය තමයි ලොකු මෙහෙණින් වහන්සේ. ලොකු මෙහෙණින් වහන්සේගේ ලෝකය තමයි පුංචි මෙහෙණින් වහන්සේලා. එහෙම නේද? හොඳයි. දැන් කෑම උයන්න එහෙම පුළුවන්ද? පරිප්පු හදන්න පුළුවන්, පොල් සම්බෝල හදන්න පුළුවන්. එහෙමද? වැඩියෙන්ම කන්න කැමති වළඳන්න කැමති මොනවද? බිස්කට් පුඩින්. වැඩියෙන්ම වළඳන්න කැමති බිස්කට් පුඩින්. සුලක්ෂිතා මෙහෙණින් වහන්සේ වැඩියෙන්ම වළඳන්න කැමති? බිම්මලුයි පරිප්පුයි. බිම්මල් සහ පරිප්පු. සුබෝධිතා මෙහෙණින් වහන්සේ? සුදු උණු බතුයි, පොල් සම්බෝලයි, පපඩුයි. සුදු උණු බත් සහ පොල් සම්බෝලයි පපඩුයි. හොඳයි අපි සරල කතා බහක හිටියේ. අපි යනවා අපේ වැඩසටහනේ ඊළඟ ගීතයට. මේක අපිට තෝරලා දෙන්නේ සුලක්ෂිතා මෙහෙණින් වහන්සේ, පුංචි මෙහෙණින් වහන්සේ. පිතුසෙනෙහි පිදු අපේ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය ගායනා කරන ගීතයක්. වහන්සේ මේක අපිට තෝරලා දෙන්නේ. ඒ ගීතය ගැන මම අහුවම මොන වගේ තොරතුරක්ද මට කියන්න? මට අවුරුදු 4දී තමයි මේ අප්පච්චිගේ සෙනෙහ නැති වුණේ. මේ අනිත් අවුරුදු 4 මට මේ හොඳට සැලකුවා. ඊට පස්සේ අප්පච්චිත් එක්ක ඉන්නකොට අප්පච්චි මේ නරක වුණා. මේ අප්පච්චිගෙන් කියන්නේ අප්පච්චි කෝල් ගන්නකම් මම බලන් ඉන්නවා. ඊට පස්සේ කෝල් එක ගත්තාම අප්පච්චිට කියනවා මං ඉස්කෝලේ මෙහෙම දෙවැනියා වුණා, තුන්වෙනියා වුණා කියලා. අප්පච්චිට සතුටුයි තියන්නේ අප්පච්චි ඒකටත් බයිනවා සමහරක් වෙලාවට. මේ ඊට පස්සේ මේ අප්පච්චිගෙන් මං අහනවා අප්පච්චි මට සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අප්පච්චි කියනවා මොන සෙල්ලම් බඩුද දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාට සෙල්ලම් බඩු ගෙනත් දෙන්න කාලයක් නැහැනි කියලා. මං ඊට පස්සේ මේ මල්ලිට දෙන්න කියනකොට මං කියනවා අප්පච්චි ඔයා ඔහම කියනවනේ මල්ලිට එතකොට දුක හිතේ මම මල්ලිට දෙන්න නැහැ කියලා. මල්ලි උදරගෙන ගන්නවා. ඊට පස්සේ මල්ලි අරගෙන කතා කරනවා. කතා කරත් එයා ඇඳට ගිහිල්ලා ආය අඬනවා. මං ඊට පස්සේ අප්පච්චිට කිව්වා මේ අප්පච්චි ආයෙ කෝල් ගන්නකොට මල්ලිගේ හිත හැදෙන්න හරි මොන හරි කියන්නේ කියලා. මේ අප්පච්චි කියන්නේ මාව ඉස්කෝලෙන් ගන්න එනකොට එහෙම මේ කඩචෝරු හැම ළමයින්ට අරන් දෙනවනේ. ඒතර අප්පච්චි කියනවා අපි අයිස්ක්‍රීම් එකක් කාලේ අංකෝ අප්පච්චි කියලා. අප්පච්චි කියනවා මේ දැන් වෙලාව මදි මේ බස් එකට නගින්න මේ ගෙදර යන්න ඕනි කියලා. ආච්චි සීයයි තමයි මේ අපිට උදව් කරේ. අම්මට ඉගෙන ගන්නත් තාම උදව් කරන්නේ ආච්චි සීයයි. මල්ලිව බලාගන්නේ තාච්චි සීයයි. මේ හැමදේම කරන්නේ මේ අත්තම්මයි සීයයි තමයි. මේ අප්පච්චි තාම කිසිම දෙයක් මේ ඒ කියන්නේ උදව් වෙලා නැහැ තාම. මේ අප්පච්චිගෙන් මම ඉගෙන ඒ කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කිව්වහම අප්පච්චිගෙන් ලැප්ටොප් එක ඉල්ලුවා. ඒක දෙන්නත් බෑ කිව්වා. ඊට පස්සේ අප්පච්චි කතා කරේ නැහැ මාත් එක්ක. පැවිදි වුණාම මේ පැවිදි වෙලා එකපාරක් වැඳලත් නැහැ. එකපාරක් දැකලක්වත් නැහැ මාව පැවිදි වෙලා. ෆොටෝ එකකින් දකින්න ඇති ඇස් දෙකම දැකලා නැහැ. මේ කතා කරලත් නැහැ, වැඳලත් නැහැ. ඒ කියන්නේ එහෙම මුකුත් අරන් දීලත් නැහැ. දැන් අපේ මේ මෙහෙණින් වහන්සේ හරි විවෘතයි. ඒ පුංචි මෙහෙණින් වහන්සේ කිසි පැකිලීමක් නැතුව සත්‍ය ප්‍රකාශ කරනවා. ඒ නිසා මම පුංචි දෙයක් අහන්න. බෞද්ධ දර්ශනයේ තියෙනවානේ සියලු සමස්ත ලෝවැසියන්ට හැමෝටම මෛත්‍රී කරන්න කියලා. දවසක කවදාහක හරි ඒ සියලු දේවල් නිවැරදි කරගෙන අප්පච්චි ওই දෙපා මුල වැඳ වැටෙන දවසක් එයි. එදාට අප්පච්චි වැඳ වැටලා නැගිටිනකොට අපේ පුංචි මෙහෙණින් වහන්සේ ලොකු මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙලා හිඳීවි. එතකොට අප්පච්චිගේ හිසට අත තියලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? ආයේ මේ වගේ නරක දේවල් කරන්න හිතක් නොලැබෙන්න කියලා. ඔබ වහන්සේ කොහොම කතා කළත් හිතේ පුංචි තැනක ඒ තාත්තට තියෙන මහා විශාල ආදරය තියෙනවනේ. ඒක නැති වෙන්නේ නැහැ. එක දවසක් වැඩියෙන්ම ආදරේ තිබ්බා. හැමෝටම එක සමානව ආදරේ තිබ්බා. අඩුම උනේ එක දවසක් මේ රණ්ඩු වුණා අම්මත් එක්ක හැමදාම ගෙදර රණ්ඩු වෙනවා. අම්මා රණ්ඩු වෙලා අම්මට heart attack ආවා. ඊට පස්සේ අම්මා ලෙඩ වුණා. ආච්චිස්සියා හිටියේ කොළඹ. එතකොට අප්පච්චි ගහනකොට අපිට නවත්තන්න බෑනේ. අම්මා ලෙඩ වුණා. ඊට පස්සේ අප්පච්චි ගියා අම්මව දාලා. එතකොට මායි මල්ලි විතරයි ගෙදර තනියෙන් හිටියේ.
එක තමයි හිටියේ. මේ අම්මට නැගිට ගන්න බෑනේ. උදේටයි දවල්ටයි රාටයි පරිප්පුයි සම්බෝලයි බත් එකක් ගහලා හදලා දෙනවා. උදේට අම්මට කවලා මල්ලිගේ කෑම පෙට්ටියට බත් දාලා එහෙම කරලා මල්ලිව උඩ තියෙන්නේ. ඒ කියන්නේ උඩ පාරේ තමයි මේ මල්ලිගේ මොන්ඩිසෝරිය තියෙන්නේ. මල්ලියව යවලා මම ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ ගිහිල්ලා පරක්කු වෙන නා ටීචර් අහනවා එක දවසක් පරක්කු වුණා. මේ අහනවා ඇයිද කියලා. ඊට පස්සේ මම මේ විස්තරය කිව්වහම ටීචර්ට දුක හිතුණා. ටීචර් කිව්වා එහෙනම් කමන්නේ පරක්කු වෙලා එන්න හේතුවක් තියෙනවනේ. එහෙම කමන්නේ කියලා. කොහොම හරි සති 3ක් විතර අම්මා එම ලෙඩ වෙලා හිටියා. මම පරිප්පුයි සම්බෝලයි හදලා තමයි අම්මට කැව්වේ. එතකොට මේ ආච්චිලා දන්නේ නැහැ අම්මට ගැහුවා බව. මම අම්මගේ ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන තමයි ආච්චිටයි සීයාටයි කිව්වා මෙහෙම දෙයක් වෙලා තියෙනවා ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ තමයි ආවේ. ඒ ඔක්කොම හේතුවක් වෙන්නේ නැති නේද පැවිදි ජීවිතයට එන්න? ඔව්. මමත් මේ වගේ කවදා හරි දවසක වුණොත් එහෙම මටත් දුක් විඳින්න යනෝනි කියලා මං හරි බයෙන් හිටියා. ඊට පස්සේ තමයි මං කිව්වේ මට මහාන වෙන්න ඕනි ඉක්මනටම කියලා. ලොකු මෙහෙණින් වහන්සේ එතන තිබිච්ච පණිවිඩේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නිසා දරුවෙක් තමන්ගේ මුළු ජීවිතයේ ඉදිරි අනාගතය සහ මුලින්ම වෙනස් කරනවා. එනමුත් සෙනෙහස අඩු වෙන්නේ නැහැ මේ පොඩ්ඩෙන්නාසේ බලන් ඉන්නවා තාත්තා කතා කරනකල්. එනකල් බලන් ඉන්නවා. ඒ තාත්තා මේ වැඩසටහන බලනවා නම් මම සහෝදරයෙක් වගේ කියන්නේ. ඒ කියපු කාරණා සම්බන්ධව දේශසහගත විදියට හිතන්නේ නැතුව එන්න. හරි මේ මහා දැවැන්ත පුණ්‍ය කර්මයක් කරන්න ඔබව පොළඹවාගත්තු ඔබේ ලේන් සහජාත උපන් මේ දියණියට වැඳ නමස්කාර කරලා සමාව අරගෙන යහපත් මිනිසෙක් වෙන්න. එහෙම නේද ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ? සුබෝධිතා මෙහෙණින් වහන්සේ කියපු කතාව අහගෙන ඊටපස්සේ මොනවාද පුංචි මෙහෙණින් වහන්සේට දැනුනේ? මටත් අපේ තාත්තා මතක් වුණා. තාත්තත් අපේ තාත්තා ඉන්නේ කලාතුරකින් තමයි මාව බලන්නේ. මං සතුටු වෙනවා තාත්තට එහෙම හරි මාව මතක් වෙන එකට.
පියවරුමයි නොව බුදුවන මൗනට ඒ විවරණ දෙන්නේ පිතුසිනෙහි පිදු පියෙකු නොමැති ලොව දූදරුවන් හිනෙහි උන්ගේ සිත රැඳි තනියම කන්නට මෞනට කවදා හැකි වේද ශාස්ත්‍රීය ගීතය ගායනා කළේ බොහොම පෙර පරිදිම තමයි ශාස්ත්‍රීය සහ අසින්දු දෙන්නම ඉතා මැනවින් ගීත ගායනා කළා. අපේ අද වැඩසටහනේ තියෙන තව එකම එක ගීතයයි. වෙනදා අපි ගීත 10ක් එක්ක ඉන්නේ. අද අපි ගීත 8ක් එක්ක ආවේ. මොකද තරමක් වැඩිපුර පුංචි මෙහෙණින් වහන්සේලාත් එක්ක කතා බහ කරන්න ඕනේ කාලය අවශ්‍ය නිසා. අපේ සුපේශලා ලොකු මෙහෙණින් වහන්සේට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ අතිශය කාර්යබහුල මොහොතක අපිත් එක්ක ඇවිල්ලා ධර්මකාරණා සහ අපි නොදුට්ටු පැතිකඩ විවෘත කරලා ඒකේ විවිධ පැති අපි දන්නේ නැති සහ දන්න විවිධ පැති පිළිබඳව කතා කළා. ඒ නිසා අපිත් එක්ක එකතු වුණාට ඔබ වහන්සේට බොහොම පිං. ඒ සඳහා මට දායකත්වය ලබා දුන්නු මගේ මිත්‍රයා ඉන්දික ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබ තමයි මේ සම්බන්ධීකරණ කටයුතු කරපු මගේ හිතවතා මිත්‍රයා. ඒ නිසා මේ ප්‍රේක්ෂකයින්ගේ හිතේ උපදින මේ සතුටේ කිසියම් කොටසක් ඔබටත් බාරයි. ඔබට අපි ගෞරව කරනවා. ඒ වගේම පුංචි මෙහෙණින් වහන්සේලා තුන් දෙනාට ගීත තෝරලා ඒ ගීත ගැන කතා කරලා තමන්ගේ ජීවිතය නොවලහා කියන්නේ සංගවන්නේ නැතුව විවෘතව කතා කරලා අපිත් එක්ක ඒ ජීවිතය බෙදාගත්තට මේ පුංචි මෙහෙණින් වහන්සේලාටත් බොහොම පිං. ඒ වගේම අද දවසේ සුගායනයෙන් අපිට මිහිරත්පත් කර දුන්නු ඒ පුංචි දුව සහ පුතා මේ ඒ දෙපළටත් විශේෂයෙන් දුව ශාස්ත්‍රිකාටත් පුතා අසින්දුටත් දෙන්නටම ස්තුතියි. මගේ වාද්‍ය වෘන්දයටත් ස්තුතියි. මොකද අද වෙනදාට වඩා වෙනස් විදිහකට මේ වැයුම යන්නේ හේතුව අතිශය සංවේදී කාරණා හිතට ආවම ඒ සිරුර සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ අභියෝගෙත් හිතේ තියාගෙන අය සජීවී වාදනයක හිටියේ අයටත් ස්තුතියි. අවසාන ගීතය තරමක් වෙනස් ගීතයක්. මේක තෝරලා දෙන්නෙත් අපේ සුරක්ෂිතා මෙහෙණින් පුංචි මෙහෙණින් වහන්සේ. මේ අක්කේ ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉඳ ගන්නකෝ පුංචි කතාවක් කියන්න තියෙනවා. කියන්න. මට චුටි මල්ලි කෙනෙක් ඉන්නවා. මේ එයා කැමති වුණේ නැහැ මම අහන වෙනවට. මොකද කිව්වොත් එයා මට හැමදාම බයිනවා එයා අක්කම අහන වෙනවනේ මට සෙල්ලම් කරන්න කවුරුත් නැහෙනි කියලා. ඊට පස්සේ මං කියනවා මේ වටපිටාවේ කට්ටිය ඉන්නවනේ ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න කියලා. මේ ඊට පස්සේ කියනවා අක්කේ මං තරයි මං ගිහින් අඬනවා හොඳයි කියලා කියනවා. මාත් එක්ක සෙල්ලම් කරන්න එනවා. මේ ඊට පස්සේ මම අහන වෙන දවසේ මේ අම්මටත් වඩා හයියෙන් ඇඬුවේ මල්ලි කැමති වුණේ නැහැ මම අහන වෙනවට. මේ මොකද කිව්වොත් එයාම කැමති වුණේ නැත්තම් මල්ලිට මාත් එක්ක සෙල්ලම් කරන්න නැති ඉඳ. ඊට පස්සේ මේ මොකද මහන වෙලා ඉවර වෙලා මගෙන් ළඟට ඇවිල්ලා අහනවා අක්කේ මහන වුණාට කමක් නැහැ මාත් එක්ක සෙල්ලම් කරන්න එනව නේද කියලා අහනවා. මං ඊට පස්සේ කියනවා මට සෙල්ලම් කරන්න විදියක් නැහැ දැන් මම මහන වෙලානේ කියලා. ඊට පස්සේ මල්ලි කියනවා මේ අනේ මං අක්කත් එක්ක තරහයි මං ආවේ නැත්තම් තරහ වෙනවා කියලා. මේ මං කියනවා හරි එහෙනම් අපි පස්සේ දවසක සෙල්ලම් කරමු. මේ ගෙදර ගිහිල්ලා දඟ කරන්න නැතුව හිටියොත් එහෙම සෙල්ලම් කරනවා කියලා. ඊට පස්සේ දවස් කීප දෙක තුනක් මේ දඟ කරන්න නැතුව ඉඳලා මේ බලන්න ආවා. බලන්න ආපුවාම අක්කේ දැන් සෙල්ලම් කරමුකෝ එන්නකෝ කියලා. ඊට පස්සේ මං චුට්ටක් මල්ලිත් එක්ක සෙල්ලම් කරාම මේ යන වෙලාවේ මල්ලි කිව්වා අක්කේ යන් අපිත් එක්ක යන් කියලා කිව්වා. මං කිව්වා දැන් මම මෙහෙන් ඉන්නේ. ඔයාලා ආයෙ දවසක බලන්න එන්න කියලා.
මේ මල්ලි ඊට පස්සේ මූණේ එල්ලගෙන තමයි ගෙදර ගියේ. මේ මල්ලිට ඉන්න බෑ මන් නැතුව. මං ගාවට කවුරු හරි මේනාස නමක් ආවොත් එහෙම අයියෙන් එක ගහනවා නැත්තම් මේ වයින්ෝ අක්කා ළඟට එන්න එපා මම අක්කා මේ අක්කා මගේ කියලා. ඔව් අක්කා මගේ කියලා. මේ මොකද්ද මේ මෙහෙ කවුරු හරි නෑ මෙහෙ නෙමෙයි. අපේ ඉස්කෝලේ ළඟම තමයි මල්ලිගේ ඉස්කෝලේ තියෙන්නේ. ඒ මල්ලිත් එනවා ආච්චිත් එක්ක මාව ගන්න. ඊට පස්සේ එතන ඉන්න යාළුවෙක් මට නිකන් තට්ටුවක් දැම්මා. මල්ලි මොකද කරේ ගිහිල්ලා ඒ කෙනාගේ අත හැපුවා. ඊට පස්සේ කිව්වා මේ එහෙම කරන්න එපා මල්ලි ඉන්න ඉස්සරහා මල්ලි වසයි කියලා. මේ ඊට පස්සේ මට හිතුණා මල්ලි ගැන හිතලා මේ සින්දුව චුට්ටක් තෝරගන්න ඕනි කියලා. දැන් මල්ලි මොනවද කරන්නේ? දැන් මල්ලි ඉස්කෝලේ යනවා? ඔව්. අම්මා ළඟ? නෑ ආච්චි සීයා ළඟ. ආච්චි සීයා තමයි හැමදේම කරන්නේ. මල්ලි හදිසියෙ හරි අක්කගෙන් ඇහුවොත් එහෙම අක්කි මමත් මහාන වෙනවා කියලා ඔයා මොනවද කියන්නේ? මං කියනවා මල්ලිට මහාන වෙන්න කියලා. මල්ලි දැනුත් කියනවා මහාන වෙන්න ඕනේ කියලා. අක්කගේ ළඟ. ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉඳගන්නකෝ පුංචි කතාවක් කියන්න තියෙනවා පුංචි කතාවක් කියන්න තියෙනවා මල්ලි නිකන් ඉන්නකෝ මට ඉන්නට දෙන්නකෝ එදර දුරේ වැඩපළ මට තියෙනවා එදර දුරේ වැඩපළ මට තියෙනවා පොදුවේ හමු ඔබ වහන්සේගේ පුංචි සිල්මයනියෝ දස්සන මොනවද අනාගතයේ හිතේ තියෙන බලාපොරොත්තු? මේ ශාසනය ඉදිරියට අරගෙන හොඳ ගුණධර්ම තියෙන මෙහෙණාස කෙනෙක් කියලා. මම එහෙම තමයි ගුණධර්ම තියෙන සුවඳ හමන මේ හොඳ
නෙළුම් මල වගේ සමන් නෙල වගේ සුවඳ හමන ගුණධර්ම තියෙන මෙන්නාස කෙනෙක් වෙන්න තමයි කැමති. සුබෝධිතා පුංචි මෙහෙණින් වහන්සේ ලොකු මෙන්නාසගේ හොඳට ඉගෙනගෙන අමාත්‍යාංශ ගිහිල්ලා රට ගිහිල්ලා හැමෝටම ඉංග්‍රීසියෙන් ධර්මය දේශනා කරන්න තමයි. කවදා හරි දවසක හිතෙයිද මේ චීවරයෙන් මිදිලා නැවතත් මං සමාජයට යනවා කියලා? නෑ. හොඳයි. පුංචි දෙයක් අහලා අපි වැඩසටහන නිමා කරන්න ගීතයට යමු. මං එහෙම අහුවට කමක් නෑනේ. හදිස්සියේ දැන් මාව හම්බ වෙනවා. කොහෙදද හම්බ වෙන්නේ? කොහෙද හරි හම්බ වෙනවනේ. මට මොකක් කියලාද කතා කරන්නේ? මාමට මහත්තයා කියන්න බෑනේ. ඔව්. මට මාමා කියන්නද තාත්තා කියන්නද? මගෙන් අහන්න බෑ. මං දැන් අහන්නේ මට මොකක් කියලාද කතා කරන්නේ? මං කියන්නේ තාත්තා කියලා. තාත්තා කියලා. ආයිත් කියන්න මට මොකද්ද කියන්නේ? තාත්තා. පියෙකුණු මෙති ලොව දූදරුවන් හිනෙහි ඇතිදෝ උන්ගේ සිත රැඳි ධනියම කන්නට මൗනට කවදා හැකි වේදෝ පිදු පියෙකුණු මෙති ලොව දූදරුවන් හිනෙහි